සුබ සන්ධ්‍යාවක් පැමිණ සිටින සියලු දෙනාටම ඉතින් අපි අද පවත්වනු ලබන්නේ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් පිළිබඳ වැඩමුළුවක්. අපි එහෙනම් දැන් මේක ආරම්භ කරමු. ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මම මාව හඳුන්වලා දෙන්නම්. මම DNS consultant හි මා රසින්දි පෙරේරා business development executive විදිහට වැඩ කරන DNS consultant කියන ව්‍යාපාරේ. ඉතින් මම සහ DNS consultant හි ප්‍රධාන අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉස්සුරු ලියනගේ මහතා තමයි අද මෙම වැඩමුළුව මෙහෙයවන්නේ. එහෙනම් අපි අද වැඩමුළුව ආරම්භ කරමු. මේ තමයි අද දවසේ අපි කතා කරන්න යන දේවල්. මුලින්ම අපි හැඳින්වීම, අපගේ සේවාලාභීන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රමිතීන් වැදගත් වෙන්නේ ඇයි කියන දේ, ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් පිළිබඳව විස්තර කරනවා. ඊට පස්සේ ප්‍රමිති සහතික ලබා ගන්න ක්‍රියාවලිය, අප ව්‍යාපාරයේ විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට උදව් කරන විදිහ, අපගේ පුහුණු වැඩසටහන් සහ අවසානයේ client success story එකක් පිළිබඳව අපි මේ වැඩසටහනේදී කතා කරනවා. ඉතින් මම මුලින්ම DNS consultants කියන්නේ කවුද කියලා හැඳින්වීමක් කරන්න. DNS consultant කියන ව්‍යාපාරය අපගේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ 2010 දී. අපි ආහාර සුරක්ෂිතතා සහ ISO සහතික කිරීම පිළිබඳ උපදේශන ලබා දෙන ආයතනයක්. මේ අවුරුදු 15 තුල අපගේ සේවය අපි සපයලා තියෙන ව්‍යාපාර 200කට ආසන්න ප්‍රමාණයකට. ඉතින් අපි විශේෂීකරණය වෙලා තියෙන GMP, HACCP, ISO 22000, FSSC 22000, BRCGS කියන ආහාර සම්බන්ධ ස්ටෑන්ඩඩ්ස් වලට ඊට අමතරව ISO 9001 කියන quality management system සහ ISO 14001 කියන environmental management system කියන තත්ත්ව සහතික වල පිළිබඳව අපි විශේෂීකරණය වෙලා තියෙනවා. ඉතින් අපි යටතේ වැඩ කරන්නේ ප්‍රවීණ විගණකකරුවන් සහ පුහුණුකරුවන් විසින්. ඉතින් මේ තමයි අපගේ ව්‍යාපාරයේ සේවාව ලබාගත්තු සේවාලාභී. මෙතන අපේ සේවාලාභීන් 200න් විශේෂම පිරිසකගේ ලෝගෝස් තමයි මෙහි සඳහන් වෙන්නේ. පීසහට්, ලිටල් ලයන්, ගලදාරි, රන්ස්ක්‍රිප්ට්, හර්බ්ලයින් වගේ තව මෙතන ව්‍යාපාර කිහිපයක ලෝගෝස් ඇතුළත් වෙනවා. ඉතින් මම කතා කරොත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රමිතිය වැදගත් වෙන්නේ ඇයි කියලා. ඇත්තටම දැන් තියෙන ව්‍යාපාරය තව ඩෙවලොප් කරන්න, තව ඉස්සරහට ගෙනියන්න, ගෝලීය වෙළඳපොළක් ලබා ගන්න ස්ටෑන්ඩඩ් එකක් ලබා ගත්තොත් අපිට පුළුවන් වෙනවා. ඒ වගේම නාස්තිය සහ නඩු කටයුතු අවම කරලා පිරිවැය ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ නිෂ්පාදිත වලින් අපේ ප්‍රොඩක්ෂන් එක අවසානයේ එන වේස්ටේජ් එක අඩු කරගන්න පුළුවන් අපි ප්‍රමිතියක් ලබා ගත්තොත්. ඒ වගේම ලීගලි අපිට ඇති වෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් පිරිවැය මේ වගේ ස්ටෑන්ඩඩ් එක ලබා ගත්තම. ඒ වගේම ව්‍යාපාරයේ මෙහෙයුම් ගුණාත්මක භාවය සහ ඵලදායීතාව වැඩි දියුණු කරගන්න පුළුවන්. අවසාන වශයෙන් පාරිභෝගික විශ්වාසය සහ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ වෙළඳපොළ පුළුල් කරනවා නම් උදාහරණයක් විදිහට සුපර් මාකට් වලට සුපිරි වෙළඳසැල් වලට අපේ නිෂ්පාදන අපිට දාන්න ඕන නම් අනිවාර්යෙන් අපිට අඩුම තරම GMP කියන සර්ටිෆිකේෂන් එකවත් ඕන වෙනවා. ඊට ඒක ගත්තොත් අනිවාර්යෙන් අපිට ව්‍යාපාරය පුළුල් කරලා වෙළඳ ප්‍රවේශය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් පිළිබඳව කතා කරමු. ඉතින් මම ඒ සඳහා ආරාධනා කරනවා අප ව්‍යාපාරයේ අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉසුරු ලියනගේ මහතාට. සර් මේ ඔබටයි අවස්ථාව. ඔව් අතරම good evening හැමෝටම. අතරම මම ස්තුතිවන්ත වෙනවා සන්දිට අවස්ථාව ලබා දීම සම්බන්ධව. මම හිතන්නේ රසන්දි පැහැදිලි කිරීමක් කරා මොනවද food safety standards කියන එක ගැන. අතර මම හිතන්නේ DNS consultants විදිහට ගත්තොත් අපි විශේෂයෙන්ම අපි ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය
පිළිබඳව තමයි අපි උපදේශ සේවා ලබා දෙන්නේ. ඉතින් එතෙන්දී ඇත්තම ගත්තොත් සුළු හා මධ්‍යම ව්‍යාපාර ගත්තොත් එහෙම ඇත්තම අපි අද දවසේදී මේ වෙබ් එක ලෑස්ති කරෙත් ඇත්තම විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන. ඉතින් ඇත්තම සහතික නැතුව ඇත්තම මාකට් එකට යන්න අමාරුයි. දැන් ඔබ නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සහතික තත්ත්ව සහතික කියන එක අනිවාර්ය අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒක දේශීය වෙළඳපොළ වෙන්න පුළුවන් නැත්නම් අප්ලයින් වෙළඳපොළ වෙන්න පුළුවන්. ඒ කොමුණ වෙළඳපොළ සම්බන්ධව ඔබ නිෂ්පාදන ඉදිරිපත් කිරීම කරත් තත්ත්ව සහතික කියන එක අනිවාර්ය වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි ඇත්තටම මූලිකම මූලික මට්ටමේම තියෙන තත්ත්ව සහතික තමයි GMP කියන සහතිකය. කියන්නේ අපි කියනවා good manufacturing practices කියන එක. එතකොට ඉතින් එහාට ගියාම GMP වලින් පස්සේ අපි දෙනවා HACCP සහතිකයට. අපි කියනවා hazard analysis critical control point කියලා. නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් එහෙම තවත් සරල කරලා උපද්‍රව විශ්ලේෂණය සහ තීව්‍රතා ලක්ෂණ පාලනය කියන එක. ISO 20000 කියන සහතිකය තියෙනවා. ඊළඟට FSSC 22000 කියන සහතිකය තියෙනවා. ඊළඟට BRCGS නැත්නම් British Retail Consortium Global Standard කියන සහතිකය තියෙනවා. මෙන්න ඔන්න ඔය කියන සහතික ටික තමයි විශේෂයෙන් ගත්තොත් ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධතියේ මූලිකම තියෙන සහතික. ඉතින් මේකෙදි ඇත්තටම අපි අද දවසේ ඉලක්ක කරගත්තේ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදක. මොකද අපි ඇත්තටම ගොඩක් අපි මම හිතන්නේ ඉන්නවලා ඉන්නවා ආහාර ආරක්ෂණය සහ සංරක්ෂණය කියන WhatsApp group එකත් එක්ක. ඉතින් ඒකෙදි මම හිතන්නේ නිතර වගේ අපි ගොඩක් post දානවා. ඉතින් ගොඩක් ඒ group එකේ ඇත්තටම මම හිතන්නේ 500ක් ප්‍රමාණයක සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රයෝජනක් විදිහට තමයි අපි අද දවසේදී අතන මේ වැඩසටහන මුලින්ම ලෑස්ති කරේ. ඉතින් මේකෙදි අතන දැන් මේ ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය ගත්තොත් එහෙම මූලිකම සහතිකය තමයි GMP කියන සහතිකය. ඒතර දැන් මොනවා හරි නිෂ්පාදනය කරනවා. දැන් ගොඩක් වෙලාවට මම දන්නේ දැන් බිස්නස් එකක් පටන් ගත්තොත් ස්මෝල් ස්කේල් එකේ නැත්නම් සුළු හා මධ්‍ය කියන කුඩා පරිමාණයෙන් ව්‍යාපාරය පටන් ගත්තොත් දැන් ගොඩක් අය අපි දන්නවා. ඉතින් එකපාරටම ලොකු ෆැක්ටරියක් හදන්න එහෙම විශාල පීරියඩයක් නැහැ. මොකද මුදලක් එහෙම වියදම් කරන්න අමාරුයි. ඒ නිසා මූලික වශයෙන්ම ඇත්තටම සමහර ගොඩක් වෙලාවට නිවසේ ඉඳන් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ නිවසේ වෙනම කාමරයක වෙනකොට නැත්නම් නිවසට අලුතින් එකතු කරන කොටසක වෙන්න පුළුවන්. එවැනි නිෂ්පාදනය පටන් ගත්තාම ඇත්තටම GMP නැත්නම් good manufacturing practices කියන සහතිකය තමයි මුලින්ම ඔබ ලබාගත යුතු වන්නේ. මොකද ඒ කියන්නේ ඔබ නිෂ්පාදනය කරනකොට ඒ කියන්නේ එකපාරටම ISO 20000 නැත්නම් HACCP නැත්නම් ඊට එහා ගියපු ස්ටෑන්ඩඩ් වලට විශාල මුදලක් වියදම් කරගෙන යන්නේක එච්චර සුදුසු නෑ. මොකද ඔබ ව්‍යාපාරය පටන් ගත්තාම නිෂ්පාදන කටයුතු කරන ගමන් ඔබට දැරිය හැකි යම්කිසි පිළිවෙලක් තියෙනවා. දැන් ඔබ කරන මේ සහතික වලට යන්න ඕන. ඒ නිසා දැන් අද බිස්නස් එක පටන් ගත්තා නම් අදම මේ සහතිකය ගන්න බෑ. අපිට මාස 3-4කින් ගන්න බෑ. මාස 6කින් විතර ගන්න බැරි වෙන්න පුළුවන්. අවුරුද්දකින් විතර ඔබට මේ සඳහා යම්කිසි සූදානමක් කියන්න පුළුවන්. දැන් අද දවසේදී ඇත්තට අපි මූලික බලාපොරොත්තු වෙන මේ සහතික ලබා ගැනීම ක්‍රියාවලියේදී ඔබට වියදම් කිරීම අවම කරගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඉතින් අන්නේ දේවල් ටික තමයි මූලික වශයෙන් අද මේ අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ගත්තොත් බේසික් ලෙවල් එකේ තියෙන ස්ටෑන්ඩඩ් එක තමයි GMP කියන එක. ඒ කියන්නේ අපි කියන යහපත් ආහාර ආරක්ෂණ යහපත් නිෂ්පාදන පුරුදු good manufacturing practices කියන එක. එතකොට මේකෙදි අත්ත ගත්තොත් එහෙනම් දැන් ඔබ නිවසේ හව නැත්නම් නිවසේ කොටසක නිෂ්පාදන කටයුතු කරනවා නම් පුද්ගලික සනීප ආරක්ෂාව නැත්නම් අපි කියනවා පර්සනල් හයිජීන් කියන එක ගැන අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් නිෂ්පාදන විශේෂයෙන්ම අපි උදාහරණ වශයෙන් ගත්තොත් අපි ගත්තොත් ඩිහයිඩ්‍රේෂන් කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ජලනය කිරීම නැත්නම් අපි ගත්තොත් දැන් එළවලු පළතු වගේ දේවල් විජලනය කිරීම නිෂ්පාදනය සිදු කරනවා නම් කිසියම් පුද්ගලෙක් ඔය නැත්නම් කිසියම් කණ්ඩායමක්. නැත්නම් අපි ගත්තොත් එහෙම ස්පයිසස් වගේ දේවල්. ඔය කුළු බලු ආස නිෂ්පාදනය කරනවා. ඉතින් ගොඩක් කාල මේ වගේ බිස්නස් එක ස්මෝල් ස්කේල් පටන් ගන්නදී පටන් ගන්න එක්කෝ නිවසේ හෝ නිවසට යාපද එක්කෝ කාමරයක් හෝ නැත්නම් ඒ වගේ ස්ථානයක. ඉතින් එතකොට පුද්ගලික ශරීර පරීක්ෂණ නැත්නම් පර්සනල් හයිජීන් කියලා කියන අනිවාර්යෙන් අපේ ඊට ගැලපෙන ආකාරයෙන් විශේෂයෙන් අඩුම ගානේ ඔබ ඒ නිෂ්පාදනය කරන තැනට ඒ කාමරයට හෝ නැත්නම් ඒ සෙන්ටර් එකට නැත්නම් ඒ කොටසට ඇතුළත් වීමේ අඩුම ගානේ හෑන්ඩ් වොෂින් කිරීමේ පහසුකම කියන්නේ අත් පිරිසිදු කිරීමේ පහසුකම තිබිය යුතුයි. ඒතර ඒකදී විශේෂයෙන් ගත්තොත් ජලය සහ ඒ සඳහා අවශ්‍ය කරන දීර්ඝමය සබා එතන තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ඔබ නිෂ්පාදනය කරන තැනට යනකොට අඩුම ගානේ ඔබට කැප් එකක් නැත්නම් අපි ගත්තොත් එහෙම අපි කියනවා ඩිස්පෝසබල් කැප් එකක් නැත්නම්
මේ රෙදි කැප් එකක් වගේ දෙයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ඔබට පුළුවන් ඒප්‍රිල් ගෙදරදී හදාගත්ත ඒප්‍රිල් එකක් ඔය පාවිච්චි කරා. හරි ඉතින් මේවා එච්චර වියදම් යන දේවල් නෙමෙයි. ඒ නිසා ඔබ විසීම සකසාගත්ත ඔය පුද්ගලික සජීව ආරක්ෂාව සම්බන්ධ කියන දේවල් අපි කියනවා මේවට පුද්ගලික ආරක්ෂණ උපකරණ කියලා. PPEs වගේ කියලා. දැන් මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ දේවල් දැන් මම පහුගිය කාලේ කොවිඩ් කාලයක් ආයිත් මත හැමෝම වගේ මාස්ක් දැම්මා. ඉතින් දරුත් මම හිතන්නේ ගොඩක් දුරට මාස්ක් පාවිච්චි කරලා ඉතින් ඒ වගේ මාස්ක් එකක් දාගෙන ඔබට පුළුවන් මේ නිෂ්පාදනය කරන තැනට යන්න. ඉතින් මේවා වියදම් වෙන එච්චර ලොකු වියදමක් කරන ඕන දේවල් නෙවෙයි. ඊළඟට මෙතන ගත්තොත් මේ විෂය පදයේදී විශේෂයෙන් ගත්තොත් කර්මන්තශාලාවේ පිරිසුදුකම් ක්ලීනින් කියන එක. ඒතර මේකෙදි ගත්තොත් එහෙම ඇත්තටම ඔබ දැන් ආහාර නිෂ්පාදනය කරද්දී පිරිසුදුකම කියන එක අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. අපි කියනවා ඒක මස්ට් ක්ලීනින් එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒතකොට ඔබට පුළුවන් මේකෙදි සාමාන්‍යයෙන් ක්ලීනින් ෂෙඩියුල් එකක්. ඒක පිරිසුදු කිරීමේ අපි කියනවා chart එකක් හදලා එතකොට ඒ ඔබ නිෂ්පාදනය සිදු කරන කාමරය හෝ කොටස හෝ නැත්නම් ස්ථානයේ පොළොව පිරිසුදු කරන්නේ කොච්චර වාර ගානකට සමහරවිට නැත්නම් දෛනිකව කරනවද? එතකොට නිෂ්පාදනයට අදාළ අපි ගත්තොත් එහෙම මේස සාමාන්‍යයෙන් ගොඩක් කරාට ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සුදු යකඩ මේස තමයි භාවිත කළ යුත්තේ. එතකොට මේ මේස පිරිසුදු කිරීම කොච්චර වාර ගානකින් කරන්න ඕනද? ඊළඟට ඒක අදාළ මේ නිෂ්පාදනය කරන තැන බිත්ති පිරිසුදු කිරීම කොහොමද? සීලිමත් තියනවා නම් ඒ සීලිම කොහොමද පිරිසුදු කරන්නේ? නැත්නම් වහලේ කොහොමද පිරිසුදු කරන්නේ? බකුල් දෙක කඩන්නේ කොච්චර වාර ගානකින්ද? ඔන්න ඔය සම්බන්ධ ඔබට සටහනක් අර වශයෙන් තියාගන්න පුළුවන්. ඊළඟ ඔබ මේ නිෂ්පාදනය කිරීම සඳහා ඔබ උපකරණ පාවිච්චි කරනවා. දැන් විශේෂයෙන් අපි විශේෂයෙන් ගත්තොත් එහෙම ඩිහයිඩ්‍රේෂන් වගේ දේවල් වලට ඔබ ඩ්‍රයර්ස් පාවිච්චි කරනවා. ඒ විද්‍යුත් යන්ත්‍ර. එතකොට ඔබ පිහි පාවිච්චි කරනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔබ නිෂ්පාදනය කරනවා නම් කුළු බඩු නිෂ්පාදනය දෙනවා. ඒ සම්බන්ධව ඔබ විශේෂයෙන් රෝස්ටිං වගේ දේවල් කරනකොට තාච්චි පාවිච්චි කරනවා. රයිට් ගෑස් කුදුන් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දේවල් වල අපි උපකරණ වල පිරිසුදුකම නැත්නම් නඩත්තු කටයුතු කිරීමක් කළ යුතු දෙයක්. විශේෂයෙන් ඩ්‍රයර්ස් වගේ ගත්තොත් එහෙම සමහරට ඒ ඩ්‍රයර්ස් වල ඒ අදාළ තැන් වල සමහරට තෙල් දාන්න වෙන අවස්ථා තියෙනවා. ග්‍රීස් ඔයිල් යෙදීම වගේ දේවල්. ඉතින් ඒවා නිසියාකාරින් කර කිරීම සිදු කළ යුතු වෙනවා. ඉතින් ඒත් එකම ඔය අපි ගත්තොත් එහෙම ස්පයිසස් කටින් දැන් කුරුදු වගේ දේවල් කුරුදු නිෂ්පාදන ෆැක්ටරි එකක් ගත්තොත් එහෙම කුරුදු කට් කරන්න සිනමන් කටින් වලට පාවිච්චි කරන බෑන්ඩ් සෝප් මැෂින්ස්. ඒතර ඒවයි නිරන්තරයෙන් අර තෙල් දාලා ඒ ඔයිල් දාලා ග්‍රීස් දාලා ඒවා මැෂින් මේන්ටනන්ස් කියන එක කර යුතු වෙනවා. මොකද එහෙම නොකරොත් එහෙම වෙන්නේ අපි බලාපොරොත්තු වෙන කාලයට කලින් ඔය බෑන්ඩ් සෝ වගේ ඒකක බ්ලේඩ් එක කඩලා යන්න පුළුවන්. ඒක කඩලා ගියොත් මේ කැඩිච්ච කෑලි පවා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට පස්සේ අමුතුවෙන් හැසිරීම වගේ දේවල් ගත්තොත් එහෙම. මොකද ඒක රෝ මැටීරියල් ආවද ඔබ අපි ගත්තොත් එහෙම හිතනකො අඹ ඩිහයිඩ්‍රේට් කරනවා කියලා මැංගෝ. එතකොට අඹ වගේ එකක් ඔබ විජලනය කරනකොට අප මුලින්ම ඔයගලගේ ෆැක්ටරි එකට අරන් ආවිලා ඊට පස්සේ ඒක හොදලා ඊට පස්සේ කෑලි කපලා ඊට පස්සේ විජලනය කිරීම සඳහා අවශ්‍ය කරන ට්‍රේස් අතුරලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය කරන්න. එතකොට ඒ ක්‍රියාවලිය කරනකොට ඒ රෝ මැටීරියල් එක රිසීව් කරන් පස්සේ කොහොමද ඒක ඉන්ස්පෙක්ෂන් කරන්නේ? ඒක පරීක්ෂා කරලා බලන්නේ කොහොමද? තමයි සත්තු විදපුවා සත්තු කාපුවා වගේ දේවල් එන්න පුළුවන්. හරි? ඒක දූවිලි වගේ රිච දේවල් එන්න පුළුවන්. වැලි කැට වගේ දේවල් ඇනිච්ච අඹ එහෙම එන්න පුළුවන්. එතකොට ඒවා ඉවත් වෙන ආකාරයේ පිරිසුදු කිරීම කරන්නේ කොහොමද? ඔන්න ඔය කියන දේවල් තමයි මූලික වශයෙන් ගත්තොත් එහෙනම් මේ GMP කියන එකේ මූලික විෂය පදයට ඇති වෙන්නේ. ඒත් GMP තත්ත්ව සාහිතිය ගැන ගත්තොත් එහෙනම් මම හිතන්නේ අපිට ඊළඟ ස්ලයිඩ් එකකින් බලන්න පුළුවන් වෙයි. ඔව් මේක ඇතර මේ GMP සාහිතිය ගත්තොත් මේක ඇතරම වසර කාලයක් සඳහා තමයි මේක වළංගු වෙන්නේ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද මේ සාහිතියේ අලුත් කිරීම අවශ්‍ය වෙනවා. එතකොට මේ GMP සාහිතිය ලබා ගැනීම එක ඇත්තටම ඔයත් මූලිකම සුදුසුකමක් වෙනවා. ඊට එහාගේ තත්ත්ව සාහිතිය ලබා ගැනීම. ඊට එහාගේ සාහිතිය ගත්තොත් HACCP කියන සාහිතිය. දැන් ISO 20000 කියන සාහිතියේ සඳහා පූර්ව අවශ්‍යතාවයක් විදිහට GMP සාහිතිය අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අතර GMP වලින් ලැබෙන ප්‍රයෝජන ගත්තොත් මම හිතන්නේ පළවෙනි කාරණය තමයි අතරම දැන් අපි මේ කියන සර්ටිෆිකේට්ස් පාවිච්චි කරන මම කිව්වා මාකටිං ටූල් එකක් විදිහට. නැත්නම් අලෙවිකරණය සඳහා ප්‍රධානම මේ ප්‍රධාන ප්‍රයෝජන ක්ෂේත්‍රයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ මේ සර්ටිෆිකේෂන් කියනවා. ඒකට දැන් අපේ නිෂ්පාදන අලෙවි කිරීමට අපි මේ GMP නැත්නම් GMP වගේ සාධි ගත්තොත් එහෙම GMP සර්ටිෆයිඩ් නම් ඒක යම්කිසි පාරිභෝගික කිසිම විශ්වාසයක් තියෙනවා අපිට බය නැතුව නිෂ්පාදන ගන්න පුළුවන් කියන්නේ. ඒකට ඒකත් එක්කම මම හිතන්නේ දෙවනි කාර්ය වශයෙන් ගත්තොත් එහෙම අපිට විශේෂයෙන් ගත්තොත් එහෙම පාරිභෝගික පැමිණිලි නැත්නම් අපි කස්ටමර් කම්ප්ලේන් වගේ දේවල් එන එක අපිට සායහන අවම කරගන්න පුළුවන්. මොකද අපි GMP තත්ත්ව සාහිතිකේ ස්ථාපනය කරලා තියෙනකොට අර නිෂ්පාදන වලින් සිදුවෙන වැරදි අවම වීමක් වෙනවා. ඒ නිසා
දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම දැන් GMP ප්‍රැක්ටිස් කරනකොට සමහරට අපි අපි ගත්තොත් එහෙම hair nets නැත්නම් කැප් එකක් පාවිච්චි කරනවා නම් right ඉස්සාවර පාවිච්චි කරනවා නම් ගොඩක් කරලා හිස කේස් වැටෙන්නේ වලකිනවා. ඒක දැන් මාකට් එකේ තියෙන සමහර නිෂ්පාදක ගත්තම දැන් ඔයාලටත් අත්දැකීම් ඇති සමහර නිෂ්පාදක අරන් අපි ඔය පැකට් කරපු දේවල් අරන් ගෙදර ඇවිල්ලා බලනකොට සමහර කේස් ගස් වගේ දේවල් තියෙන්න පුළුවන්. හරි දැන් ඔය බෝක්කු වගේ පැට් ඒවල බයිට්ස් වගේ දේවල් සමහරට තුන පහ කුඩු වල පවා පොඩි කේස් ගහක් කරගෙන දේවල් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් පවා අවම වීමක් මේ කියනවා. ඒ කියන්නේ අපි ගත්ත පාරිභෝගික පැමිණිලි අඩුවීමක් වෙනවා. ඒකම පාරිභෝගිකයාගේ විශ්වාසය ගොඩනැගෙනවා මේක සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ වගේම ඔබ නාස්ති නැත්නම් දැන් නාස්ති සඳහා යොදවන අනවශ්‍ය වියදම අඩුවීමක් අතර මේ GMP සාධකය කරා වෙනවා. ඊළඟ සාධකය අපි ගත්තොත් එහෙනම් මම හිතන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම බලත හැකි HACCP කියන සාධකය. මේකෙන් තේරුව තමයි hazard analysis and critical control point කියන. ඒ කියන්නේ අපි කියනවා මේක සරල කියන්නේ සිංහල භාෂාවෙන් කියන නම තමයි උපද්‍රව විශ්ලේෂණය සහ තීව්‍රතා ලක්ෂණ පාලනය කියන එක. මම හිතන්නේ ඊට වඩා ගොඩක් ඉංග්‍රීසියෙන් කියන නම ටිකක් ලේසි අපට. මේකෙදි ඇත්තටම කරන්නේ දැන් සාමාන්‍ය අපි ගත්තොත් උදාහරණ විශේෂයට අපි ගත්තොත් මේ වගේ සල්ලෝ ගන්න ගමුකෝ බලන්න අපි ගෙදර හැමෝම දන්න එකක්. හිතමු දැන් කේක් හදනකොට කේක් හදන එක හැමෝම දන්න දෙයක්. දැන් අවුරුදු කේක් එකක් හදනවා විදිහට නේද? දැන් මේ කේක් නිෂ්පාදනය කරන process එකට අපි මේ HACCP සිස්ටම් එක ඇප්ලයි කරොත් එහෙම. දැන් මුලින්ම අපි ගත්තොත් පිටි ගේන්නවා. පිටි අරගෙන පිටි හලන්න ඕනේ. ඊට පස්සේ ඒකට පිටි හලපු ඊට පස්සේ අපි ඔකට අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා නේද? බටර් පාවිච්චි කරනවා, බිත්තර පාවිච්චි කරනවා. ඊට පස්සේ තව මේකුත් මිල්ක් නැත්නම් තව එසන්ස් වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට ඔය ඔක්කොම දාලා මිශ්‍රණයක් කරලා ඊට පස්සේ ඒ කේක් ඩෝ එක අපි ට්‍රේ එකක දාලා ඊට පස්සේ ඒක බේක් කරනවා. හරි? ඔය පියවර ගත්තොත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඕකෙදි දැන් අපි අඳුරගත්තු ප්‍රධාන ස්ටෙප්ස් කීපයක් අන්නේ ස්ටෙප්ස් කීපය අපි කියනවා අවදානම් ලක්ෂිත අපි අඳුරනවා. තීරණාත්මක අවදානම් ලක්ෂණ. නැත්නම් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට්ස් කියලා අපි කියනවා. දැන් ඔය ක්‍රියාවලිය ගත්තොත් එහෙනම් දැන් කේක් එකක් හදන සම්පූර්ණ ක්‍රියාවලියේදී පළවෙනිම අවදානම් ලක්ෂිත අපි අඳුරන විශේෂයෙන් පිටි කියන දවල් දාලා කේක් හදද්දී පිටි හලනවා. ඇයිද අපි පිටි හලන්නේ? පිටි හලන සමහරවිට අපි දන්නේ පිටි එකේ සමහර ගුල්ලෝ වගේ සත්තු ඉන්න පුළුවන්. නැත්නම් ෆොරින් මැටර්ස් තියෙන්න පුළුවන්. හරි. ඒතකොට ඒ වගේ දේවල් අයින් කරලා අපි පිටි හැලීමක් එහෙනම් එතෙන්දී දැන් පිටි හැලීමක් නොකර එකපාරටම කේක් එක හදුවොත් එහෙම අර පිටි එකේ ඉන්න ගොල්ලෝ ෆොරින් මැටර්ස් දූවිලි වගේ දේවල් ඔක්කොම කේක් එකට යන්න පුළුවන්. හරි. ඒතකොට ඒ කියන අර උපද්‍රවය නැත්නම් ඒ අපි කියන ෆොරින් මැටර් එක හැසාඩ් එක ඉවත් කිරීමක් ඇතින් වෙනවා. ඊට අපි බේක් කිරීමක් සිදු කරනවා. ඒ බේක් කිරීම සිදු කරනකොට ඇත්තටම මේ කේක් විශේෂයෙන් කේක් බේක් කිරීමේ බලාපොරොත්තු දෙකක් තමයි. එකක් තමයි දෙකක් ප්‍රධාන බලාපොරොත්තු දෙකක් තියෙනවා. එකක් තමයි කේක් එකේ ඒ තියෙන ක්වොලිටි එක මේන්ටේන් කරන්න අනිවාර්යෙන් බේක් කරන්න ඕනේ. මොකද බේක් නොකර කේක් එකක් කන්න බෑ. මේ කාර්යය විදිහට ගත්තොත් එimhe ඇත්තටම ඔය විශේෂයෙන් බිත්තරවල පිටිවල සහ ඔය මිල්ක් වල ඉන්න ශුද්ධ ජීවීන් වගේ සත්තුන් මේක සම්පූර්ණයෙන්ම විනාශ වීමක් සිදු වෙනවා. ඒතර මේ බේකින් ටෙම්පරේචර් කියන එක ඉතාම වැදගත් වීමක් වෙනවා. ඒක සාමාන්‍ය බේකින් ටෙම්පරේචර් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගෙදර බේක් කරනවා සෙල්සියස් අංශක 90 වගේ උෂ්ණත්වයේ විනාඩි 15ක් විතර බේක් කරනවා. අන්න ඒක තමයි CCP පොයින්ට් එක වෙන්නේ. ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එක වෙන්නේ. කියන්නේ සෙල්සියස් 90 පැය භාගයක් බේක් කිරීම. දැන් ගෙදර අවන් එක බේක් කරද්දී අපි ටයිමින් සෙට් කරලා ටෙම්පරේචර් සෙට් කරලා බේක් කරන්නේ. ඒතකොට අන්න ඒක CCP වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දැන් ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තොත් මේ process flow chart එකේ අඳුරගත්ත තීරණාත්මක අවදානම් ලක්ෂ්‍ය තියෙනවා. ඒක ඔන්න ඔය ඕවා අපි පාලනය කරන්න ඕනේ. ඕවා පාලනය කිරීම තමයි මූලික වශයෙන්ම මේ HACCP කියන ක්‍රමවේදයෙන් සිදු වෙන්නේ. ඒතකොට මේක GMP කියන සාධකයේදී ඕවා පාලනය කිරීමක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඊට එහාගේ ක්‍රියාවලියකදී මේකේ තීව්‍රතා ලක්ෂ්‍ය අඳුරාගෙන ඒවා පාලනය කිරීම සහ ඒ තීව්‍රතා ලක්ෂ්‍ය වල කිසියම් අපගමන වීමක් වෙනවා. නැත්නම් ඩීවියේෂන් එකක් වෙනවා නම් ඒවා නිවැරදි කරගෙන ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමත් මේකෙදි සිද්ධ වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මම හිතන්නේ අපිට බලන්න පුළුවන් වෙයි ඊළඟ සහතිකයේ ඔව් අතන මේකෙදි ඇත්තටම HSV ගැන මම තව පොඩි දෙයක් කියනවා. මේකෙදි ඇත්තටම HSV සහතික සාමාන්‍යයෙන් අවුරුදු 3ක් සඳහා බලන් ගත්තාම කිසියම් ආයතනයක් ඒ HSV සහතිකයේ ඒ ස්කෝප් එකකින් ඒ වපසරියේ GMP සහතිකය නිකම්ම කවනවා. ඒක ආයි වෙන GMP ගන්න ඕනේ නැහැ. ඒක HSV ගත්තයි කියලා කියන්නේ සහතික දෙකක් නිකම්ම හම්බලා තියෙනවා. HSV සහ GMP. ඒක දැන් සහතිකරණය සිදු කරන ආයතන දැන් අපි අතර ගොඩක් වැඩ කරන්නේ SGS කියන ආයතනය. ඒතකොට දැන් SGS එකේ සාමාන්‍ය GMP සහතික දුන්නාම ඒ GMP එකත් එක්ක GMP එක HSV සහතික දුන්නාම HSV එකත් එක්ක GMP එකත් හම්බ වෙනවා. දෙකම ලැබෙනවා.
ඉතින් ඒ නිසා ඒක ගොඩක් හොඳ මොකද ඔබලාට වාසියක් වෙනවා. එතකොට මේකෙත් අර කියන වාසි වලින් ගත්තොත් පළවෙනි ප්‍රධාන වාසිය තමයි මම හිතන්නේ මේක මාකටිං ටූල් එකක්. ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට දැන් ඔය ISO 20000 කියන එක ආයි මම හිතන්නේ පොඩ්ඩක් 2006 2005 කාලේ පස්සේ මුළු 2005 දී තමයි ඇත්තට ISO 20000 ස්ටෑන්ඩඩ් එකක් මුලින්ම අවුට් කරේ. ඊට කලින් තිබ්බ HACCP කියන එක. ඉතින් HACCP කියන එක ඇත්තටම විශේෂයෙන් ගත්තොත් 2000 කලින් කාලවල පවා ෆුඩ් සේෆ්ටි සඳහා නැත්නම් ආහාර ආරක්ෂණය සඳහා පාවිච්චි කරපු තත්ත්ව සහතිකයක්. හරි ඒතකොට ඒකෙදි විශේෂයෙන් අර කිව්වා වගේ විශේෂයෙන් HACCP සර්ටිෆයිඩ් තැනකින් නිෂ්පාදන පරිභෝජනය කරනකොට ඒ විශ්වාසය ඇතිලා තියෙනවා මේ විශ්වාස මේ නිෂ්පාදවල අවදානම් අඩුයි කියන එක. ඒක කිසියම් ගැරන්ටි එකක් දෙන්න පුළුවන්. විශේෂයෙන් හෝටල් ක්ෂේත්‍රය ගත්තොත් එimhe නැත්නම් හෝටල් ක්ෂේත්‍රයට ISO 20000 කියන එකට වඩා මේ HACCP කියන එක ගොඩක්ම ප්‍රසිද්ධලා තියෙනවා. මොකද HACCP සර්ටිෆයිඩ් කියන එක තමයි ගොඩක්ම හෝටල් ක්ෂේත්‍රය යන්නේ. හෝටල්ස් වල. දැන් ඉස්සර මම හිතන්නේ 2000 කාලෙට විතර කලින් HACCP සර්ටිෆයිඩ් කියලා කිව්වම ඇත්තටම බය නැතුව ඒ වගේ හෝටල් එකක සාමාන්‍ය ගිහින් දැන් සාමාන්‍ය තරු පහේ හෝටල් තමයි ගොඩක් කරලා මේ සාතිකල යන්නේ. මම හිතන්නේ මෑත කාලේදී තරු පහේ නොවන සාමාන්‍ය රෙස්ටොරන්ට් ටයිප් එකේ තියෙන හෝටල්සුත් මේ HACCP සර්ටිෆිකේට් අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ සර්ටිෆිකේට් එකක් ගත්තාම ඇත්තටම මේ වගේ හෝටල් එකකින් සාමාන්‍ය ආහාර වේලක් ගන්න නැත්නම් හරි ඉවෙන්ට් එකකට වගේ ගිහලා ඉවෙන්ට් එකකට වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනකොට එහෙම බය නැතුව ඕගනයිස් කරලා දැන් මොකද මේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති නිසා. ඊළඟ සහතිකය අපි ඊළඟ සයිඩ් එකට ගියොත් එහෙම මම හිතන්නේ ISO 22000 තමයි ඊළඟ සහතිකය වෙන්නේ. ඇත්තටම ISO 20000 කියලා කියන එකේ අතර මූලිකම බේස් එක තමයි මේකේදී HACCP සහ GMP කියන දෙකේම එකතුවක් මෙතන තියෙනවා. ඊට අමතරව මේක ඇවිල්ලා මැනේජ්මන්ට් සිස්ටම් එකක්. නැත්නම් කළමනාකරන පද්ධතියක්. ඒතර මේකේදී ගත්තොත් එහෙම දැන් ඕනෑම ආයතනයක අපි ගත්තොත් එහෙම টොප් මැනේජ්මන්ට් එක තමයි මේකට ඉන්වෝල්ව්මන්ට් එකක් වෙන්න ඕනේ. හරි. ඒතකොට ඉහළ කළමනාකාරීත්වයේ දායකත්වයක් සිදු වෙන්න ඕනේ. ඒකත් එක්කම ඉහළ කළමනාකාරීත්වයේ කොහොමද සම්පූර්ණ මේ ISO 20000 ක්‍රියාවලිය සඳහා උපකාර කරන්නේ. කියන්නේ අපි ගත්තොත් එහෙම මූල්‍යමය දායකත්වයක් මේකට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. টොප් මැනේජ්මන්ට් එකකින් ඒත් එක්කම කමිට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. හරි. ඒ සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඒතර කළමනාකරණය සම්බන්ධ මේකෙදි ප්‍රධාන වගකීම් තියෙනවා. ඒතකොට ඒ වගකීම් සම්බන්ධ කළමනාකරණ මණ්ඩලයේ රැස්වලා අඩුම ගානේ මාස 6කට වතාවක් නැත්නම් අවුරුදු වතාවක් මීටින් එකක් රැස්වීමක් අරන් ඒ සාකච්ඡා කරන මොනවද අපේ තියෙන සිස්ටම් එකේ තියෙන පාඩු මොනවද අපිට තියෙන පාරිභෝගික පැමිණිලි මොනවද අපේ අභ්‍යන්තර විගණනයක් අනිවාර්යෙන් කරන්න ඕනේ අපි කියන ඉන්ටර්නල් ඔඩිට් එකක් කියලා. ඒතකොට ඒත් එක්කම අපේ තියෙන ප්ලස් පොයින්ට්ස් මොනවද නැත්නම් ඉම්ප්‍රූව්මන්ට්ස් මොනවද ඔන්න ඔය කියන දේවල් ගැන සාකච්ඡාවක් තියෙනම මැනේජ්මන්ට් එකකින් කරන්න ඕනේ. ඉතින් ඊට අමතරව මේකේදී ඇත්තට විශේෂයෙන් HACCP සහ GMP වල අමතරව කතා කරන ළඟ ක්ෂේත්‍රයක් තමයි අපි ගත්තොත් එimhe සප්ලයි කන්ට්‍රෝල් පැත්ත. නැත්නම් සැපයුම් කරුවන්ගේ පාලනය කිරීම. කියන එක අනිවාර්යෙන් මේකේදී ISO 20000 කියන එකේදී ගොඩක්ම බලන දෙයක්. ඉතින් ඒත් එක්කම ගත්තොත් එහෙම අර මම කලින් කිව්වා වගේ මැෂින් යූස් කරනවා මැෂිනරි මේන්ටනන්ස් පැත්ත. ඒකට මේකෙදි කතා කරනවා. ඒ වගේම HACCP GMP වල කියන සම්පූර්ණම මම ඊට කලින් එක්ස්ප්ලেইন කරපු සම්පූර්ණ ක්‍රියාවලියම ISO 20000 යටතේදී සාකච්ඡා කරනවා. ඉතින් එතකොට මේ සහතිකෙදි ගන්න එකේ වාසිය තමයි ISO 20000 සහතික ගත්තාම ඒකත් එක ඒ HACCP සහ GMP කියන සහතික දෙක නිකම්ම කවර් වෙනවා. ඒතර එක සහතිකයකින් සහතික තුනක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වාසිය අපලට මම හිතන්නේ ලැබෙනවා. මම හිතන්නේ ඊළඟ සයිඩ් එකට ගියොත් අපිට බලන්න පුළුවන් ඊළඟ තත්ත්ව සහතිකයේ මොකද කියලා ඔව් මේකෙදී අතර ISO සහතිකයත් අතර ගත්තොත් මම හිතන්නේ HACCP වගේ තමයි අවුරුදු 3ක කාලයක් මේක වළංගු වෙනවා. ISO තත්ත්ව සහතිකය. ඒතර අවුරුදු 3ක කාලයක් වළංගු වීමේදී අතරම සාමාන්‍ය සහතිකීකරණ ආයතනය ගත්තොත් සාමාන්‍ය අපි වැඩ කරන අතර SGS කියන ආයතනයත් එක්ක ඉතින් ඒගොල්ලෝ අවුරුදු 3කට සහතිකය දෙන්නේ ඒත් එක්කම අවුරුදු 3 ඇතුළත අවුරුද්දකට වතාවක් ඒගොල්ලෝ විගණනය කිරීම කරනවා. ඒ කියන්නේ සහතික දුන්නාන් පස්සේ අවුරුද්දක් ගන්න ඇවිල්ලා බලනවා මේ සහතිකයේ දීපු එකේ මේ නියමකාරී ක්‍රියාත්මක වෙනවද කියන එක. නැත්නම් සහතිකය දීලා අවුරුදු 3කට දෙන සහතිකය දීලා ඉවරලා ආයි අවුරුදු 3කින් බලුවොත් මොකොත් විතර නෑ. ඒ නිසා තමයි මේ වගේ අවුරුදු වතාවක් මේ විගණන කටයුතු සිදු කරන්නේ. ඉතින් ඒතර මම මේක අවුරුදු 3ක් සඳහා මේ සහතික බලන්ගුයි. HACCP සහ GMP කියන දෙකම ඇතුළත. එතන මේ ISO 20000 කියන සහතිකය අතර විශේෂයෙන් ගත්තොත් ග්ලෝබල් ට්‍රේඩ් නැත්නම් අපි ගත්තොත් එහෙම ග්ලෝබල් මාකටිං නැත්නම් ඉන්ටර්නැෂනල් මාකට් එකට එක්ස්පෝර්ට් මාකට් එකට නිෂ්පාදන යවන්න අවශ්‍ය කරන මූලිකම මට්ටම. කියන්නේ බේසික් ලෙවල් එකේ සහතිකයක් කරන මේ ISO 20000 කියන සහතිකය. ඒතර මේ
අද තියෙන තත්ත්වය ගත්තොත් එහෙම අතර දැන් මම දැන් ගොඩක්ම ඉන්ටර්නැෂනල් මාකට් එකේ ගොඩක් ට්‍රේඩ් ෆෙයාර්ස් තියෙනවා නේද? විශේෂයෙන් ගත්තොත් එහෙම ජර්මන්, UK, USA, සිංගප්පූරු වගේ රටවල ගොඩක් ට්‍රේඩ් ෆෙයාර්ස් තියෙනවා. කියන්නේ ෆුඩ් ෆෙයාර්ස් තියෙනවා. ඒ වගේ ෆෙයාර්ස් වලට නැත්නම් ඒ වගේ අපි ගත්තොත් එහෙම වෙළඳ පොළවල් වලට අපේ රටෙන් ගොඩක් නිෂ්පාදකයෝ ගිහිල්ලා අපේ නිෂ්පාදන අලෙවි එක්සිබිෂන් එකට ඒගොල්ලෝ ලොන්ච් කළා අලුතින් ඕඩර්ස් ගන්න එකක් සිදු කරනවා. ඉතින් ඒ වගේ දෙයකදී අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මොනවද ඔබගේ ආයතනයේ තියෙන ෆුඩ් සේෆ්ටි සර්ටිෆිකේට් කියන්නේ. ඔය ප්‍රශ්නේ අනිවාර්යෙන් අහන්න. ඉතින් සමහර එක්සිබිෂන් තියෙනවා සර්ටිෆිකේට් එක නැතුව එක්සිබිෂන් එකට පාර්ටිසිපේට් කරන කෙනෙක් විදිහට සහභාගී වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම සමහර එක්ස්පෝර්ට් මාකට් එකේ සමහර බයස්ලා තියෙනවා බයස්ලා ඉන්නවා ISO 22000 සර්ටිෆිකේට් එක නැතුව පර්චේස් ඕඩර් එකක්වත් එවන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වෙට අද වෙළඳපොළ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉදිරියට එන්නේ මේවා එන්නේ ඇඩ්වාන්ස් වෙනවා. ඉතින් ඒතකොට දැන් ග්ලෝබල් මාකට් එකේ දැන් වර්ල්ඩ් වයිඩ් ගත්තොත් එහෙම ලෝකෙම ෆුඩ් සේෆ්ටි ස්ටෑන්ඩඩ් අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට් වෙද්දී ඒ මුළු ලෝකෙම ඒ සඳහා හැඩ ගැහෙද්දී ලංකාව අපිට විතර හුදකලා වෙලා ඉන්න බෑ. අපි අනිවාර්යයෙන් ග්ලෝබල් මාකට් එකේ තියෙන රික්වයර්මන්ට්ස් වලට කම්ප්ලයි වෙන්න ඕනේ. ඒ නිසා අපිට අනිවාර්යයෙන් මේ වගේ සර්ටිෆිකේෂන් වලට යන්න ඉස්සරහ සිද්ධ වෙනවා. ඉතින් මම මුලින් එකපාරට යන්න බෑ. නමුත් GAP අරන් ඊට පස්සේ HACCP අරන් ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමානුකූලව ISO 20000 කින් තත්ත්වයට යන්න පුළුවන්. ඒක ගියාම ඇත්තටම ඒ වගේ සර්ටිෆිකේෂන් එකත් එක්ක විශේෂයෙන් ඔබගේ නිෂ්පාදන අලෙවි කරගන්න හොඳ මාකට් එකක් මේකෙදි ගොඩනැගීමක් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට මම හිතන්නේ අපි ගියොත් ඊළඟ සාධකයේ ගැන කතා කරන්න පුළුවන්. ඔව්. ඊළඟ තමයි FSSC 22000 කියන එක. අපි මේක අඳුරනවා ෆුඩ් සේෆ්ටි සිස්ටම් සර්ටිෆිකේෂන් කියලා. ඒතකොට ඒ කියන්නේ අපි ගත්තොත් ආහාර ආරක්ෂණ පද්ධති සාධක කියලා කියන්නේ. ඒතකොට මේ FSSC 22000 එකේදී මූලිකම බේස් එක තමයි ISO 22000 කතා කරපු ටික එහෙමම තියෙනවා. ඒතකොට ISO 20000 කතා කරපු ටික එහෙම තියෙන අතර ඒකෙදි අපි කියනවා අපි ISO 20000 කතා කරනවා PRP programs නැත්නම් prerequisite program කියන එක. ඒත් අපි ගත්තොත් එහෙම ෆැක්ටරි එක නැත්නම් නිෂ්පාදනය කරන තැනක තියෙන්න ඕනේ අපි ගත්තොත් මූලිකම මේ බේසික් ලෙවල් එකේ රික්වයර්මන්ට්. ඒතකොට ඒ දේවල් සඳහා වෙනමම ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා අන්නේ PRP practices ටික තමයි එලබරේට් කරලා මේ FSSC වලදී මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ISO 20000 දී අපි කතා කරන මට්ටමට වඩා ගොඩක් ඇඩ්වාන්ස් මට්ටමකින් අනිවාර්යයෙන් කියන PRP level එකේ ඒවා කතා කරනවා. ඒ කියන්නේ PRP කියලා මම prerequisite program කියලා අදහස් කරේ personal hygiene, medical checkup, machine maintenance, supply control, right? ඊට පස්සේ allergen management, right? ඔන්න ඔය කියන දේවල්. එතකොට ඔය කියන දේවල් ගැන ඇත්තටම කියන්නේ ISO 20000ට එහා ගියපු මට්ටමකින් කතා කිරීමක් වෙනවා මේ FSSC 20000 දී. ඒතකොට මේක ස්ටෑන්ඩඩ් දෙකක එකතුවක් විදිහට ගත්තොත් නිවැරදි. FSSC 20000 සඳහා ප්‍රධාන වශයෙන් උපකාර වෙන ස්ටෑන්ඩඩ් දෙකක් තියෙනවා. එකක් තමයි ISO 20000 ස්ටෑන්ඩඩ් එක. ඒක අනිවාර්යයෙන් ඕන වෙනවා. ඊට අමතරව ඕන වෙනවා ISO 20004 කියලා කියන ටෙක්නිකල් ස්ටෑන්ඩඩ් එක. අන්නේ ටෙක්නිකල් ස්ටෑන්ඩඩ් එකයි ISO 20000 කියන ස්ටෑන්ඩඩ් එකයි ওই දෙකේ එකතුව තමයි ඇත්තටම අපි FSSC 20000 කියලා කියන්නේ. මේ සාහිත්‍ය ගත්තොත් මේකේ සුවිශේෂී තත්ත්වය තමයි මේක සාමාන්‍යයෙන් ග්ලෝබල් ෆුඩ් සේෆ්ටි ඉනිෂියේටිව් කියන එක. GFSI කියන එක මේක පිළිගන්න සාහිතිකයක්. ඒතකොට ISO 20000 කියන සාහිතිකය ගොඩක් වෙලාවට GFSI කියන එක පිළිගන්නේ නැහැ. නමුත් FSSC කියන එක පිළිගන්නවා. දැන් වර්තමානයේදී අපි දකින දෙයක් තමයි විශේෂයෙන් යුරෝපීය මාකට් එකට නැත්නම් අපි ගත්තොත් ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත නැත්නම් USA කැනඩා ඔය වගේ මාකට් එකට එක්ස්පෝර්ට් කරනකොට GFSI එක අනිවාර්යෙන් ඉල්ලනවා. නිසා අනිවාර්යෙන් කවුරු හරි ක්ලයින්ට් කෙනෙක් GFSI සාධකෙ ඉල්ලුවොතින් FSSC කියන සාධකේ අපිට කියන්න මොකද FSSC සාධකේ GFSI වල අයිති කරන නිසා. ඒකට මේකෙදි අතර ගත්තොත් අර ISO 20000 දී පාලනය වෙන සීලම දේවල් තියෙනවා. ඒ සියල්ලට අමතරව මම අර කිව්වාගේ prerequisite program අර කිව්වා බේසික් ලෙවල් එකේ අපි ගත්තොත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. මේ දේවල් ගැන වැඩිපුර අවධානය යොමු කරනවා තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම allergen management ආසාත්මිකතා පාලනය. අපි ගත්තොත් food fraud කියනවා ආහාර වංචා කියන්නේ food fraud කියලා වායක මම සරලව ගත්තොත් එහෙම උදාහරණයක් food fraud කියලා කියන්නේ අපි ගත්තොත් මේ වගේ දැන් කහකුඩු කරන නිෂ්පාදනය කරන කෙනෙක් ඉන්නවා දැන් කහකුඩු නිෂ්පාදනය කරනකොට කහ අරගෙන දැන් ගෙදර හදනවා ඩ්‍රයි කරලා හදනවා නම් කොහේ හරි යුනිවර්සිටි හරි නැත්නම් ෆැක්ටරි හදනවා නම් කහ අරගෙන හොදලා හොඳට ඩ්‍රයි එකේ දාලා බේරලා ඊට පස්සේ පවුඩර් කරලා ග්‍රයින්ඩ් කරලා
ඒකයි ඊට පස්සේ සීවින් කරලා හලලා තමයි පැක් කරන්නේ. නමුත් තව ඕන කෙනෙකුට පුළුවන් කහ හදන්න. හාල් පිටි අරගෙන හාල් පිටියට දහි කවලක් කරලා කහ හදන්න. පහුගිය කාලේ ඔය කහ කියන එකට ලොකු ඩිමාන්ඩ් එකක් ආවා. මොකද කහ ඉම්පෝට් කරගෙන නවත්තලා. ඔබ මට අවුරුදු 4ක් කලින් ඉතින් ඒ කාලේ මිනිස්සු එහෙම කරා. මාකට් එකේ කහ කිලෝ එකක් රුපියල් 6000 9000 වගේ වෙනකොට අපේ මිනිස්සු හාල් ඩයි කවලම් කහ කිලෝ පැකට් කරලා විකුණනවා. හරි. එතකොට අන්න ඒක වෙල ෆුඩ් ෆ්‍රෝඩ් එක. ආහාර වංචාව. අන්න ඒක ඒ නිෂ්පාදන වලට මේ වගේ දේවල් එන එක වළක්වගන්නේ කොහොමද? නැත්නම් ඔබගේ නිෂ්පාදනවල ඔබ ගන්න අමුද්‍රව්‍ය ගත්තොත් එimhe අමුද්‍රව්‍ය සැපයුම් කරු ඒ කියන්නේ ෆුඩ් ෆ්‍රෝඩ් එකක් කරනවද? නැත්නම් වංචාවක් කළා සපයන්නේ. ඔබ ඉල්ලන දේ නෙමෙයිද දෙන්නේ? දැන් ඔබ කහකුඩු ඉල්ලන නම් ඔබ අපි හිතමු ඔබ කහකුඩු පැක් කරන්නේ නැතුව කහකුඩු සැපයුම් කරුවගේ අරන් ගෙදර පැක් කරනවා කියලා. ඒතර ඔබට කහකුඩු සපයන සැපයුම් කරු කහකුඩුද මේ දෙන්නේ? නැත්නම් හාල් පිටි වල දඩයි කවලම් කළාද මෙයා දෙන්නේ? මේ වගේ දේවල් ගැන කිසියම් පරීක්ෂණයක් නැත්නම් හඳුනා ගැනීමක් කරන්න ඕනේ. FSSC සාධකයේ දැන් මේ වගේ දේවල් විශේෂයෙන් සලකා බලන්න. ඒතකොට ඒ සම්බන්ධ වෙනම ක්‍රියා පිළිවෙලක් තියෙනවා. ඒත් එක්කම ෆුඩ් ඩිෆෙන්ස් කියලා කියන එකක් ගැන මේක සාකච්ඡා කරනවා. ෆුඩ් ඩිෆෙන්ස්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සයිට් සිකියුරිටි. නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් කිසියම් කඩාකප්පල් ක්‍රියාවක් නිෂ්පාදනය සිදු වෙනවා. කියන්නේ නිෂ්පාදනය ගත්තොත් එහෙම වැඩ කරන සේවක පිළිසෙක වෙන්න පුළුවන්. නැත්නම් බාහිරින් එන පුදුලෙන් වෙන්න පුළුවන්. කිසියම් කඩාකප්පල් ක්‍රියාවක් නිසා ආහාර කන්ටැමිනේෂන් එකක් වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද පාලනය කරන්න කියන එක ගැන අතරම මේ FSA 20000 කතා කරනවා. ඉතින් මේකෙදි වෙන සුවිශේෂත්වයක් තමයි මේ සාහිතිකෙත් අපේ මම කියන්නේ කියන්නේ අවුරුදු 3ක කාලයක් සඳහා මේක ලබා දෙන සාහිතිකය. මේ අවුරුදු 3 කාලය ඇතුළත එක අවුරුද්දක් එනවා අන්අනවුස් ඔඩිට් එකක්. ඒ කියන්නේ නොදන්නවා සිදු කරන ලබන විගණනයක් කරනවා. ඒතකොට ඒ කියන්නේ කීයද සර්ටිෆිකේෂන් බොඩි එකෙන් ඉන්ෆෝම් කරන්න එනවයි කියන්නේ. ISO 20000 HACCP GMP වගේ ඒවාදී කියලා තමයි ඉන්නේ. කියන්නේ දන්නවල තමයි ඉගෙනන්නේ කරන්නේ. නමුත් FSSC ගත්තාම සාධකීය පවත්වන අවුරුදු 3 ඇතුළත අවුරුද්දක් ගන්න ඒගොල්ලෝ ඔඩිට්ස් වල එනවා. නමුත් එක අවුරුද්දකදී ඒ අවුරුදු 3 ඇතුළත එක අවුරුද්දකදී කියන්නේ නැතුව ඉන්නේ. අන්නනෝස්. ඒතකොට ඒ වගේ අන්නනෝස් ඔඩිට් එකක්කදී කියන්නේ හරියාකාරව ඒ කන්ඩිෂන් නැත්තම් ෆැක්ටරි කන්ඩිෂන් හරියාකාරව නැත්තම් අපි ගත්තොත් එහෙම ක්‍රිටිකල් අන්කන්ෆර්මඩිස් නැත්තම් දරුණු ගණයේ අපගමනයක් බරපතල ගණයේ අපගමනයක් තිබ්බොත් එහෙම සයිට් එකේ අපි තු මැස්සෝ බෝ වෙලා නැත්තම් මොන හරි සත්තු ඉන්නවා ෆැක්ටරි ඇතුලේ මීයක් කරේ මීට කරපොත් කිලෝ නැත්තම් ෆැක්ටරි එක එළියට ඕපන් වෙලා තියෙනවා. ඒ වගේ ෆුඩ් සේෆ්ටි වල ක්‍රිටිකලි බලපාන දෙයක් තිබ්බොත් එහෙම මේ සාහිතිකය සම්පූර්ණයෙන් සස්පෙන්ඩ් වීමක් සිදු කරලා ලබනවා. ඒ සාහිතිකය නිකුත් කරන ආයතනය. හරි. ඒත් එකම ඒ අදාළ පුරවිය යුතු රෙකෝඩ්ස් සාමාන්‍යයෙන් රෙකෝඩ්ස් කියන්නේ දෛනිකව පුරවීමක් කරනවා. ඒතකොට ඒ දෛනිකව පුරවන්න ඕනේ රෙකෝඩ්ස් අඩුම ගානේ මාස දෙක තුනක පුරවල නැත්තම් ඒකත් එතකොට මේජර් ඉන්සියර් එකක් වෙනවා. ඒතකොට මේජර් ඉන්සියර් එක නැත්තම් බරපතල ගණයේ අපගමනයක් සිදු වුණොත් එහෙම ඇත්තටම සහතිකය සස්පෙන්ඩ් වීමක් නැත්තම් කැන්සල් කිරීමක් සිදු වෙනවා. ඉතින් FSC එකේ ගත්තොත් වාසි ගත්තොත් එහෙනම් අතරම ගෝලි වෙළඳපොළ සඳහා මේක ප්‍රවේශ වීමට හොඳ අවස්ථාවක් වෙනවා. මොකද මම කිව්වා වගේ අර GFSI ඇප්‍රූවල් එක මේකට තියෙන නිසා ඉතින් ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න පුළුවන් FSC සර්ටිෆිකේට් එකත් එක්ක. මෙතන ඒත් එකම අතරම හොඳ ස්ට්‍රෝං ශක්තිමත් ආහාර සුරක්ෂිතතා සංස්කෘතිය අපි කියන ෆුඩ් සේෆ්ටි කල්චර් කියන. හොඳ ෆුඩ් සේෆ්ටි කල්චර් එකක් මේක හොරා ගොඩනගන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් දැන් FSC සර්ටිෆයිඩ් කම්පැනි එකක් මේකෙදි ෆුඩ් සේෆ්ටි කල්චර් ප්ලෑන් කියලා සාමාන්‍යයෙන් හදනවා. ඒ කියන්නේ දැන් ඔබගේ නිෂ්පාදනය කරන තැන ඉන්න අපි කියනවා බෙස්ට් හයිජීන් එම්ප්ලොයි කියලා. කියන්නේ හොඳම හයිජීනිකලි හොඳම එම්ප්ලොයි කවුද මේ මාසේ ඉන්නේ. දැන් අපි මේ ජූනි මාසේ ගත්තොත් ජූනි මාසේදී හයිජීනිකලි එම්ප්ලොයි කවුද? කියන්නේ හොඳම පිරිසිදුවත් තියෙන හොඳම එම්ප්ලොයි. ඒ වගේ කෙනෙක් තෝරලා පොඩි ගිෆ්ට් එකක් වගේ දෙයක් කරනවා. ඉතින් ඒවා මේ සාහිත්‍යකරණ ක්‍රියාවල අන්තර්ගත දේවල්. ඉතින් ඒ වගේ දේවල් වලින් ඇත්තටම වැඩ කරන සේවක පිරිස පවා දිරිගැන්වීම, මොටිවේෂන් වීමක් සිදු වෙනවා. ඉතින් ඒත් එක්කම මේ සාහිත්‍ය කරා පුළුවන් ඔබට ඔබගේ තරංකාරී අපි ගත්ත කම්පියුටර් සයින්. ඉතින් දැන් ඔයම නිෂ්පාදනය ගත්තොත් මම හිතන්නේ ස්පයිසස් වෙන්න පුළුවන්, ඩිහයිඩ්‍රේට් ෆුඩ් ඇන්ඩ් වෙජිටබල්ස් වෙන්න පුළුවන්, සී ෆුඩ් ඉන්ඩස්ට්‍රි වෙන්න පුළුවන්. නැත්නම් අපි ගත්තොත් එහෙම මොනවාද ඩේරි ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන් රයිට් එතකොට හොටල් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන් ෆුඩ් පැකේජින් වෙන්න පුළුවන් ඔය ඕනම ආහාර නිෂ්පාදන ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම
හැමෝටම තරඟකාරුවෙක් ඉන්නවා. කම්පියුටර් කෙනෙක් ඉන්නවා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට සමහර වෙලාවට දැන් ඔය යුරෝප් මාකට් එකේ වෙන්න පුළුවන් නැත්නම් නිව්සීලන්ත ඕස්ට්‍රේලියා මාකට් එකේ වෙන්න පුළුවන් එක බය කියලා ඉන්නේ. හැබැයි ඒ ඉන්න එක බය කෙනාට අපේ ලංකාවේ සැපයුම් කරුවා 3-4 දෙනෙක්ගෙන් මේ ඒගොල්ලන් නිෂ්පාදනය යනවා. එතකොට 3-4 දෙනෙක්ගේ නිෂ්පාදන එකම බයට යනකොට බය දැන් බලනකොට කනකොට GFSI සර්ටිෆිකේෂන් එකට යටතේ FSSC වගේ දේක් කවුරු කෙනෙක් අරන් ඉන්නවා නම් අන්න එයාට තමයි chance එකක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ වාසි මේකෙදි මේ FSSC 20000 කියන සාධකයට දැන් මේ කියන වාසි ඇත්තටම ලැබෙන ඔබට ඒත් එක්කම FSSC සාධකය වසර 3ක් සඳහා වළංගු වෙනවා. ඒත් එක්කම FSSC සාධකයත් එක්ක මේකෙදි කව වෙනවා අර මං කිව්වා වගේ ISO 20000 HACCP GMP කියන සාධක තුනම කව වෙනවා. ඒ කියන්නේ කිසියම් ආයතනයක නැත්නම් කිසිම නිෂ්පාදකයෙක් FSSC සාධකය ගත්තොත් ඒ ඔහුට FSC එකත් එක්ක සාධක හතරක්ම ගැනීම හැකියාව තියෙනවා. අන්න ඒ වාසිය ලැබෙනවා. මේකේ තියෙන එකම අපි ගත්තොත් එකම අපි ගත්තොත් සමටියක් ටයිට් නැත්නම් පොඩි ඩවුට්ෆුල් තත්ත්වයක් තියෙන එක තමයි මොකද අනනස් ඔඩිට් එකක් එන්නේ. නොදන්නවා සිදු කරන ලබන විවරණයක් තියෙනවා අවුරුදු 3කට තාව. අන්න ඒක තමයි මේකේ තියෙන ඩවුට්ෆුල් එක. නමුත් ඒක කිසි ගැටලුවක් එන්නේ නැහැ. මොකද ඒ සඳහා අපි වගේ උපදේශන ලබා දෙන ආයතන ඔබ වෙනින් පිළිහිටනවා. ඉතින් සර්ටිෆිකේෂන් බොඩි එකේ අන්නවස් ඉන්ස්පෙක්ෂන් නැත්නම් අන්නවස් ඔඩිට් එක එන්න කලින් කන්සල්ටන්ස් ෆර්ම් එක විදිහට අපි ඔයගොල්ලෝගේ අන්නවස් ඔඩිට් එක අපි කරනවා. අපි කළා අපි report එකක් දෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒ සඳහා අපි හුරු කිරීමක් සිදු කරනවා. ඒ නිසා අපේ දැනට ඉන්න ක්ලයන්ට්ස් 200න් අතරින් FSSC BRC ගත්ත අය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ගෙත් අපි ඇත්තටම අර අපි කරනවා. කන්සල්ටන්ට් විදිහට අපි අන්නවස් ඔඩිට් එකක් කරනවා. නොදන්නා ගෙන්නක් කරනවා. ඒතකොට ඒකෙදි ඔවුන් හුරු වෙනවා. සර්ටිෆිකේෂන් බොඩි එකකින් කරන අන්නවස් ඔඩිට් එකට හුරු වීමකට සිදු වෙන නිසා උන්ට කිසිම ගැටලුවකින් තොරව කිසිම බාධාවකින් තොරව මේ සාතිකරණ ක්‍රියාවලිය ඔවුන් ඉදිරියට අරන් යන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මම හිතන්නේ ඔය ඊළඟ එක තමයි මම හිතන්නේ BRCGS කියන සාධකය. ඒතර BRCGS එකේ මොකද මේ ලෝගෝ එක නෙමෙයි අතර දැන් තියෙන වෙන අපි කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ලෝගෝ එක තමයි හරි ලෝගෝ එක වෙන්නේ BRCGS එකේ. ඒතකොට මේකේ අතර BRCGS කියලා කියන්නේ British Retail Consortium Global Standard කියන එක. එතකොට මේකෙදි මේක ගොඩක් කලාටම මේ BRCGS කියන සර්ටිෆිකේට් එක ඉල්ලන්නේ අතරම බ්‍රිටිෂ් කිව්වම මම හිතන්නේ 9ම ඔබට තියෙනවා විශේෂයෙන් ගත්තොත් යුරෝප් මාකට් එකේ. යුරෝප් මාකට් එකේ ඉන්න බයර්ස් තමයි ගොඩක් මේ සාධක ඉල්ලන්නේ. ඒතකොට මේක ගොඩක් කලාට යුරෝප් මාකට් එකේ රිටේල් මාකට් සඳහා. ඒතකොට කවුරු හරි නිෂ්පාදකයෙක් නැත්නම් අපි ගත්තොත් කෙනෙක් එක්ස්පෝර්ටර් කෙනෙක් යුරෝප් මාකට් එකේ යුරෝප් වල රිටේල් මාකට් එකට එක්ස්පෝර්ට් කරනවා. නිෂ්පාදන විකිරීම සිදු කරනවා නම් අන්න ඒ වගේ පුද්ගලයින්ට පුළුවන් විශේෂයෙන් මේ වගේ සාතිකය ලබා ගන්න. ඒතර මේකෙදි ඇත්තටම මේ සැපුම් 10 මේ සිස්ටම් එක පුරාවටම සාමාන්‍යයෙන් ගත්තොත් ආහාර සුරක්ෂිතතාවයේ ගුණාත්මක භාවය නැත්නම් නීතිගත නිතරගල භාවය අපි කියන රෙගියුලටරි රික්වයර්මන්ට්ස් ඒවා සාතික කිරීමක් අවශ්‍ය වෙනවා. ඒතර මේකෙදි බේස් එක වෙන්නේ මම අර කලින් කිව්වා වගේ මේ හැම ෆුඩ් සේෆ්ටි සර්ටිෆිකේෂන් එකම HACCP සිස්ටම් එක තමයි බේස් වෙන්නේ. ඒතර ඕනෑම මේ කතා කරන හැම ෆුඩ් සේෆ්ටි සිස්ටම් එකක ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම් එකකම හැසප් එක HACCP සිස්ටම් එකෙන් 60% වගේ ප්‍රමාණයක් කවර් වෙනවා. හැසප් එක නැතුව මුකුත් ෆුඩ් සේෆ්ටි ගැන කතා කරන්න බෑ. මේ හැම එකේ බේස් එක හැසප් එක. ඒතර අවදානම් මත පදනම් වෙච්ච නිෂ්පාදන ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම කියන මේකදී මූලික වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම සැනිටයිසේෂන් නැත්නම් සනීප ආරක්ෂා සහ ගෘහ පාලන අවශ්‍යතා පිළිවීම ඒ වගේම සප්ලයි කන්ට්‍රෝල් මැනේජ්මන්ට් කියන එක ගැන කතා කරනවා. ඇලර්ජන් මැනේජ්මන්ට්, ෆුඩ් ෆ්‍රෝඩ් වල්නරබිලිටි, ෆුඩ් ඩිෆෙන්ස් මම අර FSSC ගැන කිව්වා වගේ ඒ FSSC රික්වයර්මන්ට් සියල්ලම වගේ මේ BRC වලදී කතා කරනවා. ඉතින් ගොඩක් වෙලාවට FSSC and BRC කියන දෙකම දැන් බෙන්ච්මාර්ක් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ සර්ටිෆිකේෂන් දෙකම එකම හා සමාන මට්ටමේ තියෙනවා. එසා දැන් මේ මොකක් ගත්තත් ගොඩක් වෙලාවට එක හා සමාන වෙනවා. නමුත් ඉතාලි වෙනස්කම් කීපයක් තමයි තියෙන්නේ. ඔබට මම හිතන්නේ මේ පේන්නේ ඇත්තටම BRCGS ලෝගෝ එක මේක තමයි BRCGS ෆුඩ් සේෆ්ටි සර්ටිෆිකේට් කියන ලෝගෝ එක. මේක තමයි ඒ කියන්නේ සර්ටිෆිකේට් එකේ වර්තමානයේදී අන්තර්ගත ලෝගෝ එක වෙන්නේ. ඒකට ඇතර BRCGS and FSSC මේ දෙකම මම කිව්වා බෙන්ච්මාර්ක් ගත්ත තියෙන එක දෙකම ගොඩක් වෙලාවට සමාන මට්ටමේ යන දෙකක්. පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරෙන්න. ඒතකොට BRCGS කියන සාධකය ගත්තාම ඇත්තටම මේකෙදි ප්‍රධාන සර්ටිෆිකේට්ස් පහක් කව වෙනවා. කවුරු හරි කෙනෙක් BRCGS ගත්තාම මේකේ FSSC 22000 කව වෙනවා. ISO 22000 කව වෙනවා. HACCP කව වෙනවා. GMP කව වෙනවා. BRC කව වෙනවා. ඔය පහම කව වෙනවා. ඒතකොට BRCGS එකත් එක්ක මෙන්න මේ කියන සහතික පහම ලබා ගැනීම හැකියාවක් තියෙනවා කිසියම් නිෂ්පාදකයෙකුට. හරි? ඒතර මේක GFSI පිළිගත් සහතිකයක්.
මේකේ සුවිශේෂී தත්ත්වය තමයි මේ සහතිකය වළංගු වෙන්නේ අවුරුද්දක කාලයක් සඳහා පමණයි. අවුරුද්දෙන් අවුරුද්ද මේක අලුත් කරන්න ඕනේ. එතකොට ඊළඟ මේකේ සුවිශේෂී தත්ත්වය තමයි මේ සහතිකය ග්‍රේඩින් කරනවා. දැන් FSSC 20000 හෝ නැත්නම් ISO 20000 කියන එක ග්‍රේඩින් කරන්නේ නැහැ. ඒ ග්‍රේඩින් කිරීම කරන්නේ ඒ සහතිකයේ සම්බන්ධ සිදු කරන විගණනයේදී ඔඩිට් එකේදී වැටෙන අපගමනයේ වී අපි කියන non conformities. අන්නේ non conformities මත තමයි මේ ග්‍රේඩින් එක සිදු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් BRC GS සර්ටිෆිකේෂන් එකේදී ඒ කරන ඉන්ස්පෙක්ෂන් එකේදී නැත්නම් ඔඩිට් එකේදී අපි කිව්වොත් එහෙම අපගමනයේ වී 5කට වඩා අඩු සංඛ්‍යාවක් ආවොත් එහෙම ඩබල් A ග්‍රේඩ් සර්ටිෆිකේට් එකක් ඔයාලට ලබා ගන්න කියලා ලැබෙනවා. ඒ වගේම අපගමනයේ වී 5යි 10 අතර ගාණක් ආවොත් එහෙම A ග්‍රේඩ් එකේ සර්ටිෆිකේට් එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපගමනයේ වී 10 15 අතර ගාණක් ආවොත් එහෙම B ග්‍රේඩ් එක අපගමනයේ 15 දැන් ඩබල් A නිසා B ග්‍රේඩ් සාමාන්‍යයෙන් හොඳ ග්‍රේඩ්ස් කියලා දුන්නා. ඒතර මේවා අවුරුද්දක කාලයක් සඳහා සහතිකය වළංගුයි මෙන්න මේ ග්‍රේඩ්ස් වලට. අනිත් ග්‍රේඩ් දෙක මම මේක දැම්මේ නැහැ මොකද අනිත් ග්‍රේඩ් ගැන අතරම මම හිතන්නේ කතා කරපු යුතු දේ යුතු නැහැ. මොකද C සහ D ග්‍රේඩ් C ග්‍රේඩ් එක කියලා කියන්නේ අතරම මයිනස් 15ට එහා පැත්ත ගානක් ගියොත් අනිවාර්ය C ග්‍රේඩ් එක. ඒ වගේම ගත්තොත් එහෙම D ග්‍රේඩ් එකක් ගත්තොත් එහෙම ඒ වගේ 20ක් 25ක් ඒ වගේ 20 25 අතර ගානක් ආවොත් එහෙම D ග්‍රේඩ් එක තමයි හම්බෙන්නේ. ඒත් එකම ඒජන්සි 10ක් ඒ වගේ එකක් આવොත් ඒ වගේ ඒ වුණාමත් අර වගේ CD වගේ ඩවුන් ග්‍රේඩ්ස් වල යන්නේ. එතකොට CD කියන ග්‍රේඩ් දෙක ගත්තොත් ඒ ග්‍රේඩ් දෙක හම්බුනොත් සහතිකයේ වළංගු වෙන්නේ මාස 6ක් සඳහා පමණයි. එතකොට මාස 6න් 6ට ඉන්ස්පෙක්ෂන් එක සිදු වීම වෙනවා. ඉතින් C හා D ග්‍රේඩ් අතරම අපේ කාගේවත් නැහැ. අපේ DNS clients DNS consultant clientele එක CD ග්‍රේඩ් කරතකව කිසිම කෙනෙක් නැහැ. අපේ BRC clientele එක මම දැනට ලංකාවේ වැඩිම BRC කන්සල්ටන්ස් ප්‍රමාණයක් කරලා තියෙන අපි 30කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා BRC කන්සල්ටන්ට්. ඉතින් මම හිතන්නේ ලංකාවේ ගත්තොත් එහෙම 100කට ආසන්න ප්‍රමාණයක් තමයි ක්ලයන්ට්ස් ඉන්නේ. ඒකෙන් 30කට වැඩි ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. එතකොට ඒ 30න් ඩබල් A ඒ සහ B ග්‍රේඩ් ගත්ත අපේ ක්ලයන්ට්ස් ඉන්නේ. ඉතින් CD ගත්ත කිසිම කෙනෙක් නැහැ. ඉතින් ඒකත් මේ වෙලාවේ අපි ආඩම්බර මතක් කරන්න ඕන දෙයක්. ඉතින් ඔන්න ඔය කියන දේවල් තමයි අතන BRC කේස් එකට මම හිතන්නේ යන්න අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඊළඟට මේ දැන් ප්‍රතිසාරය ලබා ගැනීමේ ක්‍රියාවලිය ගැන පැහැදිලි කරොත් එහෙම අතට මම හිතන්නේ මම හිතන්නේ රසන්දි එක්ස්ප්ලেইন කරයි ඒ ටික රසන්දි ඔව් සර්. බොහොම ස්තුතියි සර් ඔබගේ ඉතාමත් සරල පැහැදිලි කිරීමට. ඉතින් ප්‍රමිති සහතිකය ලබා ගැනීම ක්‍රියාවලදී අපි මුලින්ම කරන්නේ මූලික තක්සේරුව සහ ගැටලු විශ්ලේෂණය කියන ගැප් ඇනලිසිස් කියන එක. ඊට පස්සේ අපි ඒක කරාට පස්සේ අපි යනවා ලේඛනගත කිරීම සහ පුහුණු වීම කියන. දැන් ඩොකියුමන්ටේෂන් කටයුතු සහ ට්‍රේනින් පාර්ට් එකට යන්නේ අර මූලික තක්සේරුව සහ ගැටලු විශ්ලේෂණයෙන් පස්සේ ලේඛනගත කිරීම වලින් පස්සේ අපි යන අභ්‍යන්තර විගණනයක්. ඒ කියන්නේ ඉන්ටර්නල් ඔඩිට් එකක් සහ කළමනාකරන සමාලෝචනයකට. ඊට පස්සේ ඉන්ටර්නල් ඔඩිට් එකෙන් පස්සේ අපි යනවා ෆයිනල් ඔඩිට් එකට. ඒ කියන්නේ අවසාන විගණන සහ සහතික කිරීම. සහතික කිරීමේදී ඉතින් ඕගලන්ට ස්ටෑන්ඩඩ් එකට අදාළ සර්ටිෆිකේෂන් එක ලබා ගන්න පුළුවන්. 4 වෙනි ස්ටෙප් එකේදී ඊට පස්සේ ෆයිනලි සහතික කිරීමෙන් පසු සහය ඒ කියන්නේ දැන් අපේ ඉසිරිස කිව්වා හැම අවුරුද්දේම මේවා රිනීවල් කරන්න ඕනේ හැම අවුරුද්දේම ඔඩිට් එනවා. ඉතින් ඒවෙන් පස්සේ සහයදී සහතික කිරීමෙන් පසු සහය ඒවා අධීක්ෂණය කිරීම අලුත් කිරීම කියන කටයුතු සිදු වෙනවා. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ අපගේ ව්‍යාපාරයෙන්. ඒ කියන්නේ DNS කන්සල්ටන්ට්ස් වලින් සිදු කරනු ලබන සේවාවන්. ප්‍රධාන වශයෙන් අපි සහතික කිරීම සඳහා සහාය, විගණනය සහ පුහුණු කිරීම වැඩසටහන් පවත්වනවා. ඒ කියන්නේ සහතිකයක් ගන්න තැන ඉඳන් සහතිකය අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඇනුවල් ඔඩිට් එන දක්වාම අපගේ සහාය අපි ලබා දෙනවා අපගේ ක්ලයන්ට්ස්ලට. ඒ වගේ වඩා සුදුසු ප්‍රමිතීන් හඳුන්වා දී එහි ඵලදායී මෙහෙයුම් ක්‍රියාවලියක් සඳහා පුහුණු කරවන අපි උදාහරණයක් විදිහට ගත්තොත් කම්පැනිකට වැඩියෙන්ම සුදුසු වෙන්නේ යාලා කම්පැනි පිළිබඳව අපි විශ්ලේෂණයක් කරලා ඊළඟ මේ කම්පැනිකට මේ ස්ටෑන්ඩඩ් එක ගත්තොත් හොඳයි කියන එක අපි යාලට පෙන්වලා
දීලා අපි උදව් කරනවා මේ ඵලදායී මෙහෙම ක්‍රියාවලියකට. ඊට පස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ අභිරුචිය අනුව විකල්ප යෝජනා ලබා දෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බජට් එක අනුව සමහර ස්ටෑන්ඩඩ් එකේ තියෙන ඒවා ඒ විදිහටම කරන්න අමාරුයි. ඉතින් අපි ඒකේ තියෙන විදිහට වඩා ඒකට ගැළපෙන විකල්ප යෝජනා ලබා දෙන විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට. ඉතින් මේ තමයි අපගේ DNS කන්සල්ටන්ට් අප විසින් සිදු කරනු ලබන පුහුණු වැඩසටහන්. ප්‍රධාන වශයෙන් පුහුණු වැඩසටහන් දෙකක් කරනවා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් සහ සපෝටිව් සර්විස් කියලා. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් අපි ඔන්ලයින් සහ ඔයාලගේ ෆැක්ටරි එකට ඇවිල්ලා එහෙම කරනවා ප්‍රධාන අපි දැන් කතා කරපු ප්‍රමිතීන් වලට ඒ කියන්නේ GMP, HACCP, ISO 22000, FSSC 22000 සහ BRCGS කියන ප්‍රමිති සහතික සඳහා. ඊට අමතරව සපෝට් සර්විස් අපි කරනවා. අපි ඒවා කරන්නේ ඔයාලගේ ෆැක්ටරි එකට ඇවිල්ලා විතරයි. ඉන්ටර්නල් ඔඩිට් සහ ගැප් ඇනලිසිස් කියන ඒවා. කියන්නේ අභ්‍යන්තර විගණන සහ ගැටලු විශ්ලේෂණ කියන දේවල් අපි කරන්නේ ෆැක්ටරි එකට ඇවිල්ලා විතරයි. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අපේ ක්ලයන්ට් කෙනෙක් ගැන එයා කොහොමද දියුණුනේ කියලා පිළිබඳව කතා කරන්න. ඉතින් නැවිගේටර් ෆුඩ්ස් කියන්නේ විචලනීකරණ කරන ආහාර නිෂ්පාදනය කරන ආයතනයක්. මෙම ආයතනය අපගේ දැන් අවුරුදු 2කට කලින් අපගේ උපදේශනය සමග FSSC 22000 කියන ප්‍රමිති සහතිකය ලබා ගත්තා. ඉතින් අද අප සමග එකතු වෙනා නැවිගේටර් ෆුඩ්ස් ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක ප්‍රදීප් රාජපක්ෂ මහතා ඔහුගේ අත්දැකීම් අපි සමග බෙදා ගමු. ප්‍රදීප් රාජපක්ෂ මහතා ඔබ ඉන්නවද? සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මේ ඔබතුමාට ආරාධනය. ඔබතුමාගේ අත්දැකීම් අප හා බෙදා ගන්න. සුබ සන්ධ්‍යාවක්. මම ප්‍රදීප් රාජපක්ෂ. අපි DNS කන්සල්ටන්ට් ආයතනයත් එක්ක වැඩ කරන පටන් අරගෙන අවුරුදු 2ක් විතර 3ක් විතර මම හිතන්නේ දැන් වෙනවා. මට මගේ අත්දැකීම තමයි අපි විදේශීය වෙළඳපළට තමයි අපේ නිෂ්පාදන වැඩිපුරම යොමු කරන්නේ. එතකොට විදේශීය වෙළඳපළට යොමු කරද්දී එතන තියෙන බැරියර් එකක් නැත්නම් තියෙනකට අපි පාරිභෝගිකයා සමග භෞතිකව සම්බන්ධ වෙන්නේ නැහැ, ෆිසිකලි සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මේ ආයතනයෙන් බඩු ගන්නකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන තත්ත්ව පැරාමීටීන් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ සහතිකයක් නැත්නම් වගකීමක් තියෙන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ වෙලාවක මම හිතන්නේ අපිට තියෙන හොඳම දේ තමයි තර්ඩ් පාර්ටි නැත්නම් පිටත පාර්ශවකයෙන් ගන්නා තත්ත්ව සහතිකයක් අපිට ගන්න එක. එතකොට ඒ වගේ දේවල් වලට දැන් අපි ආහාර නිෂ්පාදන ආයතනයක් හින්දා අපිට ඉතින් ගොඩක් වෙලාවට ඕන කරන්නේ ආහාර සම්බන්ධ වන තත්ත්ව සහතික GMP, ISO 22000, FSSC 22000, BRC ඔය වගේ එක ලෙවල් එකේ සහතික තමයි ඕන කරන්නේ. ඉතින් අපි ආයතනයේ අලුතෙන් පටන් ගත්ත එකක් හින්දා අපිට තව දුර ගමනක් යන්න තියෙන අපි මුලින්ම පටන් ගත්තේ FSSC 22000 කියන සහතිකය. ඒ සහතිකයෙන් පටන් ගන්න හේතුව තමයි ඒක ඇවිල්ලා GFSI සහතිකයක්. ඒ කියන්නේ Global Food Safety Initiative කියන ලෙවල් එකේ තියෙන සහතිකයක්. එතකොට ඒ සහතිකය ජාත්‍යන්තරව පිළිගන්න එකක් හින්දා අපිට මේ අවුරුදු 2 තුල ඒ සහතිකය හරහා ගොඩාක් ගනුදෙනු කරුවොත් එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බ වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ට අපි ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වුණා. මොකද ඕක ඇතුලේ ඔය සහතිකය ඇතුලේ නැත්තම් ඒ සිස්ටම් එක ඇතුලේ ඔක සිස්ටම් සර්ටිෆිකේෂන් එකක්නේ. එතකොට සිස්ටම් සර්ටිෆිකේෂන් එක ඇතුලේ පැරාමීටර්ස් නැත්නම් පැරාමිතියන් ගොඩාක් තියෙනවා. කොහොමද කණ්ඩායම මානව සම්පත, නිෂ්පාදන අංශය, නඩත්තු අංශය, ඊට පස්සේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, ෆුඩ් සිකියුරිටි, ඒ වගේ ගොඩාක් අංශ කවර් කරන නැත්නම් සම්පූර්ණ කරන හින්දා පාරිභෝගිකයට හරි ලේසි ඒ වගේ සහතිකයක් තියෙන ආයතනයකට එක්ක ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩ කරන්න. ඊට පස්සේ මගේ අනිත් අත්දැකීම තමයි දේශීය වෙළඳපොළට වැඩ කරනවා නම් ඒකටත් GMP, ISO 22000 වගේ සහතිකයක් තියෙන එක වඩා වටිනවා. මොකද දැන්
මෙතන අපි හිතමුකෝ ලංකාවේ වෙළඳ පොළට යනවා නම් ඒ කියන්නේ සුපර් මාකට් චේන් එකකට නැත්නම් ඔන්ලයින් බිස්නස් එකකට යනවා නම් ඒගොල්ලන්ට අපි ගැන තියෙන්න ඕනේ විශ්වාසයක්. ඒකට විශ්වාසය දෙන්න පුළුවන් හොඳම දේ තමයි සහතිකකරණය. ඉතින් ඒක ඒ ඔක්කොම මම දැන් කතා කරපු දේවල් වැටෙන්නේ පාරිභෝගික විශ්වාසයට. ඊට අමතර වැදගත්ම කාරණේ තමයි අපිට සහතිකයක් තියෙනකොට සහතිකය කියන්නේ සහතිකයක් විතරක් නෙවෙයි ඒකට සිස්ටම් එක නැත්නම් පද්ධතියක්. එහෙම පද්ධතියක් තිබුණාම අභ්‍යන්තරව වෙන කටයුතු යම්කිසි මට්ටමක නැත්නම් යම්කිසි ස්ටෑන්ඩඩ් එකකට තියෙනවද කියලා හැම වෙලාවෙම විපරමක් වෙනවා. උදාහරණයක් ගත්තම ක්වොලිටි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවද ප්‍රොඩක්ට් එකට? එතකොට ඒ ක්වොලිටි ස්ටෑන්ඩඩ් එකේ මොන ලෙවල් එකටද අපි ප්‍රොඩක්ෂන් ලයින් එක කරගෙන යන්නේ. ඊට පස්සේ වැඩ කරන සේවකයෝ මෙන්න මේ සහතිකයට අවශ්‍ය කරන පැරාමිතීන් වලට අනුගත වෙලා දින්නේ නැත්තම් නැද්ද? ඊට පස්සේ මැෂින් තියෙනවා නම් ඒ මැෂින් වල නඩත්තු කටයුතු නැත්තම් මොනිටරින් ඒ කියන්නේ මොකක්ද ඒකට මොනිටරින් බලනවා නම් ඊට පස්සේ ක්ලීනින් ඇන්ඩ් සර්විස් කරනවා නම් ඒක මොන මට්ටමටද කරන්න ඕනි කියලා අපිට මේ සහතිකය හරහා දැනගන්න පුළුවන්. ඊට අමතරව ක්ලීනින් ඇන්ඩ් මේන්ටේනන්ස් ඊට පස්සේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒ වගේ ගොඩක් දේවල් අපි නොදැනුවත්වම අපි හිතන්නේ නැති පැති ගොඩක් මේ සිස්ටම් එකක් තියෙනකොට කවර් වෙනවා. ඒකෙන්ද මම විශ්වාස කරන්නේ එක එක ආයතනයේ තමන්ගේ පුළුවන් ලෙවල් එකට කියන්නේ මූල්‍යමය හැකියාව සහ වෙළඳපොළ අවශ්‍යතාවය අනුව සහතිකයකට යන්න කියලා තමයි මම නිර්දේශ කරන්නේ. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් ඒකට මගේ අත්දැකීම අනුව උත්තරයක් දෙන්නත් මට පුළුවනි. බොහොම ඉසුරු තව මොන හරි ස්තුතියි. දැනගන්න තියෙනවද? ඔව් ඇත්තටම විශ්වදීප බොහොම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. මම හිතන්නේ රසන්දී ඊළඟ අපි QA සෙෂන් එකනේ යන්නේ. ඔව් සර් ඊළඟට කිව්වේ සෙෂන් එක. ඒකට යන්න. ඔව්. ඔව්. බොහොම ස්තුතියි ප්‍රදීප් රාජපක්ෂ මහතා ඔබතුමාගේ අදහස් අප සමග එක්කලා. ඉතින් අපි එහෙනම් ඊළඟට අපි දැන් පැමිණ සිටින්නේ අපේ වැඩමුළුවේ අවසානයේට. ඉතින් මේ පැමිණ සිටින සහභාගී වී සිටින ඔබටයි අවස්ථාව ඔබගේ තියෙන ප්‍රශ්න යොමු කිරීමට. ඔයාලට කතා කරන්න ඕන නම් රේස් හෑන්ඩ් කරන්න නැත්නම් රියැක්ෂන් එකක් දාන්න අපි ඔයාලව අන්මියුට් කරන්න. නැත්නම් chat එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. මේ වෙද්දී අපිට මැසේජස් කීපයක්ම තියෙනවා සර් අපි ඒවට උත්තර දෙමුද? ඔව් මේ ඔව් ගමු. මැසේජ් එක ගමු. අපේ එක ප්‍රශ්නයක් තියෙන SGS කියන්නේ සර්ටිෆිකේෂන් එකක්ද කියලා. සර් පැහැදිලි කරමුද අපි SGS කියන්නේ මොකක්ද කියලා? ඔව් 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 ඇත්තටම මම පැහැදිලි කරා. ඇත්තට SGS කියලා කියන්නේ සර්ටිෆිකේෂන් බොඩි එකක්. ඒ කියන්නේ ඒකේ තේරුම Society General Certificate Society General Certification කියන එක. එතකොට ඒකෙදි Society General Services කියන එක. SGS කියන්නේ. එතකොට ඉතින් ගොඩක් කාලයක් ඇත්තටම අපි අපේ සාතික කරන ක්‍රියාවලිය අපි සිදු කරන SGS කියන ආයතනය කරා. දැන් මම දැන් අපි කර්සල්ස් පටන් ගත්තේ 2010 අවුරුද්දේ. ඒතකොට මේ අවුරුදු 15ටම SGS කියන සර්ටිෆිකේෂන් බොඩි එකත් එක්ක තමයි අපි සර්ටිෆිකේෂන් කරන්නේ. ඉතින් එතකොට අපි කරන කන්සල්ටන්සි පාර්ට් එක අපි කන්සල්ටන්සි පාර්ට් එක කරාම සාතික ලබා දෙන SGS ආයතනයෙන් ඇවිල්ලා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ මම හිතන්නේ මේ වෙනකොට රටවල් 150කට වැඩි ගානක ඒගොල්ලන්ගේ ශාඛාවන් තියෙනවා. එතකොට ඒවා හරහා ඒ රටවල සාතික කිරීම සිදු කරනවා. ඉතින් ඒක ඇත්තටම SGS සර්ටිෆිකේෂන් බොඩි එකක් SGS කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඊට අමතරව සර් අපේ තව ප්‍රශ්නයක් තියෙනවා පැකේජින් අයිටම් කරන අයට ගන්න පුළුවන් සර්ටිෆිකේෂන් මොනවාද කියලා අහලා. ඔව් පැකේජින් කරනකොට ඇත්තටම මේ කතා කරපු සර්ටිෆිකේෂන්ස් පහම ගන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් එහෙම BRC GS එක ගන්න පුළුවන්. BRC GS එක ගත්තොත් BRC GS එකේ පැකේජින් වල අලුතෙන්ම මේ අවුරුද්දේ අප්‍රේල් 28 න් පස්සේ ඉන්ට්‍රොඩියුස් කරා version 7 එක. ඊට පස්සේ FSSC 22000 කියන එක ගන්න පුළුවන් ෆුඩ් පැකේජින් වලට. ඒ කියන්නේ කවුරු දැන් පැකේජින් ගත්තොත් සමහර අය ඉන්නවා ගාමන්ට් පැක් කරන අය ඉන්නවා. ගාමන්ට්ස් වල ඒ ඕන කරන නිමේදු පැක් කිරීම සඳහා පොලිතින් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. එතකොට ඒ වගේ අයට ගන්න බෑ. නමුත් ෆුඩ් පැකේජින් කරන අයට FSSC ගන්න පුළුවන්. ISO 20000 උත් ඒ ෆුඩ් පැකේජින් වලට ගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා සර් GMP කියන්නේ මූලික මට්ටමේ එකක්ද කියලා. ඔව් GMP කියන්නේ මූලික මට්ටමේ එකක්. අතනම මේ කියන ෆුඩ් සේෆ්ටි සර්ටිෆිකේෂන් වල බේසික් ලෙවල් එකේම තියෙන සර්ටිෆිකේට් එක තමයි GMP කියලා කියන්නේ good manufacturing practices නැත්නම් යහපත් නිෂ්පාදන පුරුදු කියන එක. ඉතින් දැන් අපි අතර අද මේක ටාගට් කරේ විශේෂයෙන් small and
ස්මෝල් ස්කේල් and මීඩියම් ස්කේල් එන්ටර්ප්‍රයිසස් වලට තමයි මේක අද දවසේදී අපි මේක ටාගට් කරේ. ඉතින් ඔයාලට අතරම අපි අර කතා කරපු ලොකු ස්ටෑන්ඩඩ් වලට යන එක අමාරු නම් GMP ලෙවල් එකේ සහතිකයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකදී අපි කියන්නේ අතරම ඒත් අමාරු නම් ප්‍රැක්ටිස් එක තියන්නේ. ප්‍රැක්ටිස් එක තමයි ගොඩක් වෙන්නේ. ඔබට පුළුවන් මූලිකවම අපි ඉතින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කන්ඩක්ට් කරලා නැත්නම් පුහුණු වැඩසටහනක් සඳහා අපි මේ ප්‍රේතින් ඉල්ලුමක් කරලා එතකොට අපි ඔබලාගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අපිට කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගැප් ඇනලිස් එකක් නැත්නම් අපි ගත්තොත් එහෙම සහතිකයේ ලබා ගැනීම සඳහා ඔබගේ තියෙන මේ මට්ටම ඔබ ඉන්න මට්ටම කොතනද කියලා අඳුරගෙන එතකොට ඒ සඳහා අපිට රිපෝට් එකක් ලබා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් ගැන අපිට GMP ලෙවල් එකේදී ඔයාලට උදව් කිරීමේ හැකියාව තියෙනවා. සර් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. edible packages වලට ගන්න ඕනෙත් මේ certification එකද කියලා. ඔව් edible package. edible packages. ඔව් edible packaging කියලා අතන මම හිතා අදහස් කරන උතන මහා එක්සැම්පල් එකක් දීලා තියෙනවා. එක්සැම්පල් එකක් දීලා තියෙනවද නැහැ? නෑ සර්. නෑ ඔව් දැන් අපි edible අනිවාර්යයෙන් දැන් edible packaging එක අතර food එක විදිහට තමයි සලකන්නේ. දැන් මම හිතන්නේ අපි ඉසුරු ගත්තොත් ඔතන මේ ඉසුරු ඔව් විශ්වදීප්. ඔව් ඔතන එහෙනම් එඩිබල් පැකේජින් කියලා මේගොල්ලන්ගේ එක උදාහරණයක් තියෙනවා අයිස්ක්‍රීම් කෝන් එකේ ඇතුලේ තියෙන වේෆර් කෝන් එක වගේ එකක් එඩිබල් පැකේජින් එකක්. ඒක ඔව් අන්න හරි. ඒක දැන් ඒ වගේ දෙයක් අතර edible packaging එකක් කියලා ගණන් අපුවා. ඒතකොට ඒක එතකොට ඒ වගේ දෙයක් අතර පැකේජිං ස්ටෑන්ඩඩ් එක නෙමෙයි යන්නේ කෙලිම ෆුඩ් යන මොකද ඒක කනවනේ පරිභෝජනය කරනවනේ. එතකොට ඒ වගේ දැන් ගොඩක් ඒ වගේ දැන් වේෆර් රැපර්ස් ගොඩක් ඒවා තියෙනවා. පැකේජ් ෆුඩ් පැකේජිං වල යූස් කරන. එතකොට අපිට ඇත්තටම ඒකට ෆුඩ් ස්ටෑන්ඩඩ් එක තමයි යූස් කරන්න වෙන්නේ edible packaging වලට. තව අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. පීසා හට් එකට certification මොනවාද අපි කරලා තියෙන්නේ කියලා. ඔව් මෙහෙමයි. ඇත්තටම අපි කියන්නේ 2012 අවුරුද්දේ පීසා හට් එකේ ඇත්තටම ඒගොල්ලෝගේ තිබ්බා මේ ෆ්‍රැන්චයිස් කරලා ඒගොල්ලන්ගේ වෙනම තිබ්බා සෙන්ට්‍රල් ප්‍රොසෙසින් කරලා යුනිට් එකක්. ඒක තිබ්බේ මේ හබරකට තිබ්බේ. අන්නේ හබරකට තියෙන ඒගොල්ලන්ගේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකට FSSC 22000 කියන සර්ටිෆිකේෂන් එක කරා. ඒක කන්සල්ට් කරේ අපි ඉතින් ඒකේ ඒගොල්ලන්ගේ සයිට් එක කියන්නේ මම හිතන්නේ ඊට පස්සේ කාලෙද මම හිතන්නේ ඒක මොකක් හරි ඉමර්ජන්සි සිටුේෂන් එකක් කියලා මම හිතන්නේ ගිනි ගැනීමක් වගේ ලක් වුණා. එතන තමයි ඒගොල්ලන්ගේ බර්ගර් එකේ ඔක්කොම හදලා නිෂ්පාදනය කළා ඒ අවුට්ලට්ස් වලට ඩිලිවර් කිරීම සිදු කරේ. ඒතර ඒකෙදි කරපු සර්ටිෆිකේෂන් එක තමයි FSSC 22000. ඒ ඇවිල්ලා ඉන්ඩිවිජුවල් අවුට්ලට්ස් වලට නෙමෙයි කරේ. ඒගොල්ලන්ගේ පීසා බන් එක හදන ඩෝ එක හදන මේන් ෆැක්ටරි එකට තමයි කරේ. FSSC 22000. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද අපි සමග සම්බන්ධ වෙන පිරිසට? දැනට අපිට ලැබිලා තියෙන ප්‍රශ්න මෙච්චරයි සර්. තව මොනවා හරි තියෙනවා නම් chat එකට නැත්තම් unmute කරලා හරි කියන්න පුළුවන්. අපිට තව ප්‍රශ්නයක් තියෙනවා ISO 22000 ගැන කීයක් වගේ යනවාද කියලා කොස්ට් එක. ඔව් අතර ඒ සම්බන්ධව මම හිතන්නේ රසන්දි වගේ කන්ටැක්ට්ස් ටික දෙන්න. ඒකට මම හිතන්නේ රසන්දි කන්ටැක්ට් කරලා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න හරියට. ඔව් අපි ඒ පිළිබඳව අන්තිමට එක්ස්ප්ලেইন කරන තව ඊට අමතරව ප්‍රශ්න තියෙනවද? එහෙනම් සර් අපිට අපේ අද සහභාගී වෙච්ච අයට තියෙන ප්‍රශ්න නම් ඉවරයි වගේ. අපි එහෙනම් සෙෂන් එක අපි එන වයින්ඩ් අප් කරමු නේද? ඔව්. ඉතින් thank you අද සම්බන්ධ වෙන හැමෝටම. ඔයාලට මොනවා හරි දැන් කතා කරන්න බැරි මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් අපේ බජට් කොහොමද ඒක පිළිබඳව මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ නම රසින්දි පෙරේරා 075 210 34 89 කියන දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපි සමග එක් වුණාට. මම හිතනවා ඔයාලා හැමෝම ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න ඇති ප්‍රමිතීන් පිළිබඳව. ඉතින් මම ආයෙ මතක් කරන්න මගේ දුරකථන අංකය 075 210 34 89. ඔයාලට පුළුවන් සතිය දවස්වල කතා කරලා ඔයාලට මේ මොන හරි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් මොන හරි කරන්න ඕන නම් ස්ටෑන්ඩඩ් එකක් ගන්න ඕන ඕමනාවක් තියෙනවා නම් කතා කරන්න. ඒ වගේම මම අපේ ගෲප් එකට මේ Google ෆෝම් එකක් දාන්න ඔයාලගේ ෆීඩ්බැක් එකක් ගන්න.
ඒක මං හිතනවා ඔයාලා පුරවලා අපිට සහයෝගයක් ලබා දෙයි කියලා. ආපහු මේ වගේ වැඩමුළුවක් කරන්න අදහසක් ගන්න තමයි අපි ඒක දාන්නේ. ඔයාලා ප්‍රමිතින් සහතික මොන හරි ගන්න හරි ඔයාලට එහෙම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරන්න අදහස් වෙනවා. ඔයාලට ඒකේ සඳහන් කරන්නත් පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතියි අප සමග අද සම්බන්ධ වුණාට. අපි එහෙනම් සෙෂන් එක වයින්ඩ් අප් කරමු. Right. Thank you very thank you much. sir. Thank you Mr. Pradeep. අපි සමග අද එකතු වුණාට. Okay, great. Thank you very much. Okay.